හොඳයි හැමදෙනාම සාදුනාදයක් පවත්වමු. සමන්ත චක්ක වාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදන් ධම්මස් සවන කාලෝ අයන් බදන්තා ධම්මස් සවන කාලෝ අයන් බදන්තා ධම්මස් සවන කාලෝ අයන් බදන්තා. හොඳයි සාදුනාදයක් පවත්වමු. නමස්කාර වේ බුදුරුවනට සෑමදා මම බුදු සරණ යමි. නමස්කාර වේ රුවනට සෑමදා මම දම් සරණ යමි. නමස්කාර වේ සංඝරුවනට සෑමදා මම සංඝ සරණ යමි. නමස්කාර වේ තොනරවනට සෑමදාති සරණ සරණ යමි. හොඳයි හැමදෙනාම සාදුනාදයක් පවත්වමු. සුපින්වත්නි, අද දවසේදී මේ පින්වත් හැමදෙනාම මේ උතුම් ඓතිහාසික මාතර බෝරජාණන් වහන්සේ අභියස සිට මේ සූදානම් වන්නේ ඊටමත් වටින සුවිශේෂී ධර්ම දේශනාවකට නැතිනම් ධර්ම සාකච්ඡාවකට සහභාගී වෙන්න. ඒකට හේතු මම පස්සේ කියන්නම්. ඉතින් මේදී ප්‍රධාන වශයෙන් මතක් කරගන්න මේ දායකත්වය දක්වන්නේ මේ උතුම් ධර්ම දේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කර හැරීම සඳහා සදැහැති දායකත්වයෙන් කටයුතු කරන ලබන්නේ ජනක චන්දන අබේරත්න මහත්මයා විසින්. ඒ වගේම එතුමා සමගින් මාතර බෝසත් පාරමී සංවිධානයේ ඒ උතුම් පිරිස එකට එකතු වෙලා ඒකරාශී වෙලා මේ උතුම් ධර්ම දේශනාව සංවිධානය කරා. දැන් ඔන්න මෙතන විශේෂත්වය වෙන්නේ පින්වත්නි. ඔන්න අපි හිතමුකෝ දැන් මේ පිරිස එකතු වෙලා මේක සංවිධානය කරලා විතරක් අතහැරියනම් ප්‍රඥා නාලිකාව ගෙන්නුවේ නැත්නම් මොකද වෙන්නේ? මෙතන ඉන්න මේ මට පේන පිරිසට හෝ එළී ඉන්න අයට පමණයි මේක අහන්න වෙන්නේ නේද? නමුත් මේ පිරිස බුද්ධිමත් වුණා, කල්පනා කරා. අපි මේ සංවිධානය කරන මේ උතුම් වැඩසටහන මේ එන පිරිසට විතරක් නෙවෙයි. පාරේ මෙතනින් යන පිරිසට පමණක් නෙවෙයි අහන්න ඕනේ. මේක අහනව නම් රටේ ඉන්න හැමදෙනාටම ලෝකවාසී හැමදෙනාටම අපි අහන්න අවස්ථාව සලස්සන්න ඕනේ. එහෙම හිතලා ඒ උදාර චේතනාවෙන් තමයි මේ ප්‍රඥා නාලිකාව සමග එකට එකතු වෙලා අත්වල බැඳගෙන මේ පින්කම සිද්ධ කරන්නේ නේද? අපි ප්‍රථමයෙන් මේක අගය කරන්න ඕනේ. එහෙම නේද පින්වත්නි? ඒ කරන්නේ මේ ඉන්න පිරිසට විතරක් නෙවෙයි රටවාසී ලෝවාසී හැමදෙනාටම බණ අහන්න ඕන ප්‍රථමයෙන්ම අවස්ථාව සලසා දෙනවා. ඉතින් පින්වත්නි මෙහි ධර්මණු බවට පත් වෙනවා
ගෞරවනීය ධර්මදේශිකයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්න නිවන අවබෝධය පිණිස මේ ධර්ම කුසල හේතු වෙන්නත් විමලා විතානගේ මෑණියන්ට ජනක චන්දන අබේරත්න මහත්මයා ඇතුළු සහෝදර සහෝදරියන්ට බෝසත් පාරමී සංවිධානයේ සියලුම සමාජිකින්ට ධර්ම ශ්‍රවණය කළ නොකළ ලක්වැසි ලෝවාසී විශ්වයේ සියලුම සත්වයන්ට නිවන් අවබෝධය පිණිස හේතු වෙන්නත් ඒ අබේරත්න මැතිතුමා ඇතුළු මිය පරලෝසපත් හැම දිනාටම පින් අනුමෝදන් කිරීමේදී අරමුණු බවට පත් වෙනවා. හොඳයි. එහෙමනම් පින්වත්නි දැන් ඔන්න අපි විස්තරේ සාකච්ඡා කරා. අද එහෙනම් අපි දැන් බලමු අපි අද සාකච්ඡා කරන දැන් මේ පින්වත්නි මේක සාකච්ඡාවක් කියන්නේ මොකද? ධර්ම දේශනාවක් විදිහට නෙවෙයි මේක අපි පවත්වන්නේ. මේක ධර්ම සාකච්ඡාවක්. මම නිතරම ඔය පින්වත්නිගෙන් ප්‍රශ්න අහනවා. කමක් නැහැ නේද ප්‍රශ්න ඇහුවට? කමක් නැහැ. හැබැයි අහන ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්නත් ඕනේ. ඉතින් එහෙමනම් මේ පින්වත් හැමදෙනාම මේ උතුම් ධර්මපරයයේ ආරම්භයේ සිට අවසානයේ දක්වාම කෑකෝ ගහන්න නැතුව නිශ්ශබ්දව ධර්ම ගෞරවයෙන් හොඳින් බණ අහන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි අහන පැනයන්ට පිළිතුරු ලබා දෙන්නත් ඕනේ. හොඳයි. එහෙමනම් පින්වත්නි අපි බලමු අද අපි සාකච්ඡා කරන්නේ මොකක් පිළිබඳවද කියලා. හොඳයි. මම හිතනවා අද අපි මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාව පින්වත්නි මේ පින්වත් හැම දිනාටම Tamanගේ මෙලොව ජීවිතයත් Tamanගේ පරලොව ජීවිතයත් දෙකම සුගතිගාමී කරගන්න පුළුවන් වේවි කියලා. හොඳයි. අද අපේ මේ ධර්ම සාකච්ඡාවේ පින්වත්නි මාතෘකාව වෙන්නේ මොකද්ද? අවිද්‍යාව. මොකද්ද අපේ මාතෘකාව? හැමෝම කියන්න ඕනේ. අවිද්‍යාව. මාතෘකාව හොඳයි නේද? මාතෘකාව හොඳයි. පින්වත්නි එහෙමනම් අද අපි සාකච්ඡා කරනවා මේ අවිද්‍යාව පිළිබඳව. අවිද්‍යාව ගත්තාම පින්වත්නි තනියෙන් තියෙන දෙයක් නෙවෙයි. මේකේ පඩිපෙළ වගේ පින්වත්නි පතයක් තියෙනවා. හොඳයි. අද අපි මේ අවිද්‍යාව පිළිබඳව සාකච්ඡා කරන්නේ සූත්‍රයක් ඇසුරු කරගෙන. මොකක් ඇසුරු කරගෙනද? සූත්‍රයක්. ඒ සූත්‍රයේ තියෙන පින්වත්නි අංගුත්තර නිකායේ දසක නිපාතේ යමක වර්ගයේ පළවෙනි සූත්‍රය. මොන නිකායේද? අංගුත්තර නිකායේ දසක නිපාතේ යමක වර්ගයේ පළවෙනි සූත්‍රය. ඒ තමයි පින්වත්නි අවිජ්ජා සූත්‍රය. අපි සිංහලෙන් කියනවා අවිද්‍යා සූත්‍රය කියලා. එහෙමනම් ඔන්න අද හැමෝම කම්මැලි නැතුව බණ අහන්න ඕනේ. එහෙම නේද? බණ අහන්න කම්මැලි වෙන්න බෑ. ගොඩාක් පින්නතුන් එහෙමනේ කරන්නේ. බණ අහන්න බණ පටන් ගන්නකොටම නිදා ගන්න ලෑස්ති වෙන්නේ. එහෙම නැතුව මේ පින්වත් හැමදෙනාම ධෛර්යයෙන් වීරයෙන් හොඳින් බණ අහන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි අපි මේ සාකච්ඡා කරන ධර්ම කරුණු ඔය පින්නතුන්ගේ ජීවිතයට ඇතුළත් කරගන්නත් ඕනේ. හොඳයි. එහෙමනම් පින්වත්නි මම කිව්ව නේද මේ අවිද්‍යා සූත්‍රය ගත්තහම මේක පින්වත්නි තනියෙන් තියෙන දෙයක් නෙවෙයි. බුදුන් වහන්සේ දේශනා කරන්නේ මේ සූත්‍රයේදී මම අවිද්‍යාව නැතයි දේශනා නොකරමි. ඒ කියන්නේ පින්වත්නි සමාජයේ අවිද්‍යාව තියෙනවා. මම අවිද්‍යාව තනියෙන් තිබෙනවා යයිද නොදේශනා කරමි. ඒ කියන්නේ පින්වත්නි අවිද්‍යාව තනියෙන් තියෙන්නේත් නැහැ. අවිද්‍යාවට පින්වත්නි පතියක් තියෙනවා. අවිද්‍යාව නිර්මාණය වෙන තව හේතු වෙන කාරණා සාධක පින්වත්නි 9ක් තියෙනවා. අපි එහෙනම් එකටම ඒ කාරණා 9 සාකච්ඡා කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ පින්වත්? දැන් අවිද්‍යාවේ අනිත් පැත්ත මොකද්ද? විද්‍යාව. එහෙමනම් පින්වත්නි අවිජ්ජාව සාකච්ඡා කරා. ඊට පස්සේ විඥා විමුක්තිය අපි සාකච්ඡා කරනවා. ඒ විඥා විමුක්තියත් පින්වත්නි පතයක් තියෙනවා. හොඳයි. එහෙමනම් ඔන්න අපි එකටම අවිද්‍යාව ගැන සාකච්ඡා කරමු. පින්වත්නි අවිද්‍යාවට ආහාර වෙන්නේ. ඒ කියන්නේ අවිද්‍යාවට හේතු වෙන්නේ පංච නීවරණ. පින්වත්නි පංච නීවරණෙ හින්දා තමයි අවිද්‍යාව හටගන්නේ. ඒතර පංච නීවරණ හටගන්නේ කොහොමද? කොහොමද පංච නීවරණ හටගන්නේ? පංච නීවරණ හටගන්නේ ත්‍රිවිධ දුස්චරිත හින්දා. මොනවා හින්දාද? දැන් පින්වත් මම මේවා කියවන්නේ මොකද? ඔය පින්නතුන්ම මේක කියනකොට මොකද්ද වෙන්නේ? ඉක්මනට මතකෙ රැඳෙනවා. දැන් මේක පින්වත්නි මේ සූත්‍රය නැත්නම් මේ අද අපි මේ සාකච්ඡා කරන ධර්මපරයය එකපාර අහලා අමතක කරන්න ඕන දෙයක් නෙවෙයි. මේක අහලා මතකෙ තියාගෙන මෙනෙහි කරන්න ඕනේ. Tamanගේ ජීවිතයට මේකෙන් Taman ආදර්ශයෙන් අරගන්න ඕනේ. හොඳයි. එහෙමනම් අවිද්‍යාවට ආහාර වෙන්නේ පංච නීවරණ. පංච නීවරණට ආහාර වෙන්නේ මොනවද? ත්‍රිවිධ දුෂ්චරිත. බොහොම හොඳයි.
එතකොට පින්වත්නි ත්‍රිවිධ දුස්චරිතයන්ට ආහාර වෙන්නේ මොනවද? මොනවද? ඉන්ද්‍රිය අසංවරය. මොනවද? ඉන්ද්‍රිය අසංවරය. ඊට පස්සේ ඉන්ද්‍රිය අසංවරයට ආහාර වෙන්නේ පින්වත්නි අසති අසම්පජඤ්ඤකාරී බව. මොකද්ද? අසති අසම්පජඤ්ඤකාරී බව. එතකොට පින්වත්නි අසති අසම්පජඤ්ඤකාරී බවටත් ආහාරයක් තියෙනවා. ඒකත් හටගන්න මූලයක් තියෙනවා. එය හටගන්න පින්වත්නි අයෝනිසෝ මනසිකාරයේ හින්දා. මොකක් හින්දාද? අයෝනිසෝ මනසිකාරයේ හින්දා. ඔන්න එහෙමනම් අයෝනිසෝ මනසිකාරයට ආහාර වෙන්නේ මොකද්ද පින්වත්නි? අශ්‍රද්ධාව. මොකද්ද? අශ්‍රද්ධාව යමක් ගාව තියෙනවා නම් අන්න ඒක නගාව අයෝනිසෝ මනසිකාරයේ තියෙනවා. එතකොට පින්වත්නි අශ්‍රද්ධාව ඇති වෙන්නේ මොකක් හින්දාද? අශ්‍රද්ධාව ඇති වෙන්නේ අසත් ධර්ම ශ්‍රවණයේ හින්දා. මොකක් හින්දාද? දැන් ඔන්න පින්වත්නි බය වෙන දෙයක් නැහැ. අපි මේව පෙලින් පෙළ විස්තර කරනවා. දැන් අපි මේ එකටම පතිය දැනගන්න එපා නේද? ඒකින් තමයි අපි මුලින් කියාගෙන යන්නේ. ඊට පස්සේ අපි එක එක ප්‍රශ්න සහිතව අපි සාකච්ඡා කරමු. හොඳයි. ඔන්න පින්වත්නි නම් අසත් ධර්ම ශ්‍රවණයට හේතු වන්නේ මොකද්ද? බහුතරයක්ම තියෙන අසත්පුරුෂ සේවනය. මොකක් හින්දාද? අසත්පුරුෂ සේවනය. එහෙනම් දැන් පින්වත්නි නේද අපි උඩින් ඉඳලා පල්ලෙහාටනේ කියාගෙන ආවේ. දැන් අපි පල්ලෙහා ඉඳලා උඩට කියාගෙන යමු. ඔන්න පින්වත්නි අසත්පුරුෂ සේවනයේ හින්දා අසත් ධර්ම ශ්‍රවණය ඇහෙනවා. ඒ කියන්නේ අසත්පුරුෂ ඇසුරු කරනකොට මොනවද ඇහෙන්නේ? නිතරම ඇහෙන්නේ අසත් ධර්මය. අසත් ධර්මය ඇහෙන්න පටන් ගත්තම පින්වත්නි ශ්‍රද්ධාවද වෙන්නේ අසද්ධාවද? හයියෙන් උත්තර දෙන්න ඕනේ. අසද්ධාව වැඩෙන්නේ. ඔන්න එහෙමනම් පින්වත්නි අසත්පුරුෂ සේවනයේ හින්දා අපේ අසත් ධර්ම ශ්‍රවණය අපිට ඇහෙනවා. අසත් ධර්ම ශ්‍රවණයේ හින්දා මොකද්ද වෙන්නේ? අසද්ධාව වැඩෙනවා. අසද්ධාව වැඩනකොට කෙමෙන් අයෝනිසෝ මනසිකාරයටපත් වෙනවා. අයෝනිසෝ මනසිකාරය අපේ වැඩෙනකොට අසති අසම්පජඤ්ඤකාරී බවත් අපේ කෙමෙන් වැඩෙනවා. එය වැඩිමත් සමග පින්වත්නි ඉන්ද්‍රිය අසංවරයට යනවා. ඉන්ද්‍රිය අසංවරයෙන් මොකද්ද වෙන්නේ? ත්‍රිවිධ දුස්චරිත වලට යනවා. ත්‍රිවිධ දුස්චරිත වැඩෙනකොට මොනද වෙන්නේ පින්වත්නි? පංච නීවරණ මතු වෙනවා. පංච නීවරණ මතුනා මන්තිමේ වුණ අපි ගාව අවිද්‍යාව හටගෙන. ඔන්න පින්වත්නි පඩිපෙළ. එතකොට දැන් අපි මේ පඩිපෙළේ කෙලවරටම ගියොත් මොකද්ද වෙන්නේ? අවිද්‍යාවටපත් වෙනවා. අපි එහෙම වෙන හොඳයිද? නෑ. හොඳයි. එහෙමනම් පින්නත් අපි එකටම බලමු අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා. හොඳයි. දැන් ඔය පින්නතුන් කියමු බලන්න හිතන විදිහට. Taman කැමති විදිහට පින්නත් අවිද්‍යාව නිර්වචනය කරමු බලන්න. ඔය පින්නතුන්ම හිතන විදිහට මොකක්ද අවිද්‍යාව කියන්නේ? අන්න හරි. පින්වත්නි ධර්මානුකූලම ගන්නකොට අපේ උපාසකම් උත්තරේ දුන්නා. පින්වත්නි බුදු පියාණන් වහන්සේ මේ අවිද්‍යාව පිළිබඳව අවස්ථා කිහිපයක නානාකාරයෙන් දේශනා කරලා තිබෙන මේක අවිද්‍යාව එක ආකාරයක් නෑ පින්වත්නි. එක උත්තරයක් අපි උපාසකම් දුන්නේ මොකද පින්වත්නි? යමෙකු චතුරාර්ය සත්‍ය දන්නේ නැත්නම්, ඒ අවබෝධ කරගන්න නැත්නම්, ඒ මාර්ගේ ගමන් කරන්න නැත්නම් අන්නේ කෙනාගව අවිද්‍යාව තියෙන්නේ. හොඳයි. තව ආකාරයක් කියමු බලන්න පින්වත්නි. මොකද්ද? හයියෙන් උත්තර දෙන්න ඕනේ. පින්වත්නි යමෙකු ආරෂ්ඨාංග මාර්ගයේ දන්නේ නැත්නම් ඒ පිළිවෙතේ ගමන් කරන්නේ නැත්නම් ඒ කෙනාගාවත් අවිද්‍යාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි පින්වත්නි දකින ඇහෙන හැමදේම සුභ සුඛ නිච්ච අත්ත. ඒතර පින්වත්නි යමෙකු Taman දකින ඇහෙන හැමදේම සුභයි සැපයි මගේ නිච්චයි කියලා ගන්නව නම් අන්න ඒ කෙනත් පින්වත්නි අවිද්‍යාවටම අයිති වෙන පුද්ගලයෙක්. එහෙමනම් අවිද්‍යාව පිළිබඳව හැමෝටම පැහැදිලි නේද? හැමෝටම පැහැදිලි. දැන් පින්වත්නි අපි කියන්නේ අවිද්‍යාවට ආහාර උනේ මොකද්ද? දැන් මොකද මතක? අවිද්‍යාවට ආහාර උනේ පංච නීවරණන්න හරි. හයියෙන් උත්තර දෙන්න ඕනේ. බය වෙන්න දෙයක් නෑ නේද? හොඳයි. පින්වත්නි පංච නීවරණ ගත්තාම දැන් මේ මාතෘකාව මේ අපි අතුලත් මාතෘකාවක් නෙමෙයි මේක තියෙන්නේ. මේක මේ වැඩිහිටි අම්මල තාත්තල වගේම ඔය පුංචි දුවදරුවෝ හැම දිනාටමත් මේක වැදගත් වෙනවා. දැන් වර්තමාන සමාජයේ ළමයින්ට තියෙන ලොකුවම ගැටලුවක් නේද මේ අමතක වීම? පාඩම් කරන දේවල් අපි ගත්තාම ওই ළමයි කියනවා අම්මේ මට කිසිම දෙයක් පාඩම් හිටින්නේ නෑනේ. කිසිම දෙයක් පාඩම් කරන්න මතකෙ තියෙන්නේ නෑනේ. දරුවනේ ඔයාලට බුදුන් වහන්සේගේ දේශනාවට අනුව ගත්තාම යමෙකුට පින්වත්නි නිතරම අමතක වෙනවා නම් Taman කටපාඩම් කරන දෙයක් අධ්‍යයනය කරන දෙයක් නිතර ඉක්මන් කරලා අමතක කරනවා මොකද වෙන්නේ පින්වත්නි? ඒ කෙනා ගාව පංච නීවරණ තියෙනවා. ඒ කියන්නේ ළමයින්ට දරුවන්ට
කටපාඩම් කරන දේවල් අමතක වෙනවා නම් අම්මා තාත්තට කියලා මදි. ළමයි මහන්සි වෙන්න ඕනේ. ඔය ළමයින් ගාව තියෙන පංච නීවරණ බැහැර කරන්න. හොඳයි. අපි එහෙනම් දැන් බලමු පංච නීවරණ කියන්නේ මොනවද කියලා. හොඳයි. පින්වත්නි එකටම කියමු බලන්න පංච නීවරණ කීයක් තියෙනවද? 5යි. මොනවද? 6න් උත්තර දෙන්න ඕනේ. කාමච්ඡන්දය, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච සහ විචිකිච්ඡා. මේ පින්වතුන් හරිම බුද්ධිමත්. දන්නව නේද? මේ උපාසකම්ම එහෙම. හොඳයි. දැන් පින්වත්නි පළවෙනි එක මොකද කිව්වේ? කාමච්ඡන්ද. කාමච්ඡන්ද කියන්නේ මොකද්ද? අන්න හරි. අපිට තියෙන කාමයන්ට තියෙන ඇලීම. අපි දැන් කාමයන් ගත්තාම ඇස, කන, නාසය, දිව, ශරීරය මේ කියන පංචේන්ද්‍රියන්ට අපි පින්වත්නි ඇලෙනවා නම් දැඩිසි අපි ඇලෙනවා නම් මොකද්ද වෙන්නේ? එතන අපි කාමච්ඡන්දයි. එහෙමනම් දැන් ළමයි ගත්තාම දැන් ළමයි විතරක් නෙවෙයි. අපි ගත්තම නිලධාරීන් මේ අයට අමතක වීම තියනවා නේද ගොඩාක්ම. Tamanගේ ගෙදර වැඩ, එක්ක Tamanගේ සමාජයේ Tamanට පැවිරිච්ච වැඩ මේව අමතක වෙනවා නම් අන්න ඒ අය ගාව පින්වත්නි මේ පංච නීවරණ තියෙනවා. පංච නීවරණ අතර පින්වත්නි පළවෙනිම දේ තමයි කාමච්ඡන්ද. ඒ කියන්නේ කාමයන්ට තියෙනා වූ ඇලීම. දැන් බුදු පියාණන් වහන්සේ පින්වත්නි දීඝනිකායේ සීලකන්ද වර්ගයේ සාමාන්‍ය ඵල කියලා සූත්‍රයක් තියෙනවා. මොන සූත්‍රයේද? සාමාන්‍ය ඵල සූත්‍රය. දැන් පින්වත් මම මේ තියෙන තැන දේශනා කරන්නේ මොකද? ඔය පිනතුන පුළුවන් ගෙදර ගියපු වෙලාවක මේක අධ්‍යයනය කරන්න. ලේසියෙන්ම තැන දන්නවා. මෙතන මේ සූත්‍රය තියෙනවා. පොඩි හාමුදුරුවෝ මේක දේශනා කරා කියලා දැන් ඔන හොරෙහිම අල්ලගන්න පුළුවන්. ගෙදර ගිහිල්ලා. හොඳයි. එහෙමනම් ඔන්න පින්වත්නි බුදු පියාණන් වහන්සේ විසින් මේ සාමාන්‍ය ඵල සූත්‍රයේදී පංච නීවරණ වලට ලස්සන උදාහරණ උපමාවන් 5ක් දේශනා කරා. ඒ කියන්නේ පින්වත්නි මේ උදාහරණ උපමාවන් අපි හැමෝටම පැහැදිලි වෙන දේවල්. හොඳයි. පළවෙනි එක පින්වත්නි කාමච්ඡන්දනේ. කාමච්ඡන්දේ දෙන උදාහරණය තමයි ණයක් ගත්ත වගේ. මොකක් ගත්ත වගේද? ණයක් අපි. ඕන පින්වත්නි අපි හිතමුකෝ අපි උපාසක අම්මා. දැන් උන් අපි උපාසක අම්මා මෙතනින් තව කෙනෙක්ගෙන් ණයක් අරගෙන ඔන්න මාසෙකට කියලා තමයි ණය ගන්නෙ. අපිට මුදල් ණයක් අරගෙන කියලා. දැන් ඔන්න මාසෙ කෙමෙන් ගෙවුණා. මොකද්ද වෙන්නේ? ණය අර දීපු කෙනා හැම වෙලේම වද දෙනව නේද? දුරකතනෙන් හම්ුණාම වෙන්න පුළුවන් පණිවිඩ එවනවා. කෝ දැන් ඔයා මට මාසිකින් දෙනවා කිව්වේ. දැන් මාසෙ කෑලිත් නැහැ. කියනවද නැද්ද? කියනවා. එතකොට පින්වත්නි දැන් ඔන්න දැන් මේ හැමදිනාම මේක නිරූපණය කරගන්න. මෙහෙම අවස්ථාවක් හිතන්න මම ණයක් ගත්ත වෙලාවක් කියලා හිතන්න පින්නත්. එතකොට මේක පැහැදිලි වෙනවා වැඩි. අහනවට වඩා දැන් මේ වෙලාවෙ හිතන්න දැන් මමත් මේ වෙලාවේ ණයක් අරගෙන. මෙහෙම මටත් වද වේදනා තියෙනවා. ඔන්න පින්නත්නි අපි කොහොම හරි කරන මහන්සි වෙලා අර අවශ්‍ය මුදල් ගන්න හොයාගත්තා. හොයාගෙන අපි දුවලා ගිහිල්ලා මේ ණය පියෙව්වනම් සැනසීමක් තියෙනවද නැද්ද? හිතට කල්පනා කරන්න පින්වත්නි මේ වෙලාවේ Taman විසින් ගත්ත ණය ගෙවපු වෙලාවක් සැනසීමක් තියෙනවද නැද්ද? ඇත්තටම තියෙනව නේද? එතකොට පින්වත්නි අන්න ඒ තියෙන සැනසීම වගේ තමයි අපේ හිතේ තියෙන කාමච්ඡන්දිය පහ වුණාම තියෙන සැනසීම. ඒ කියන්නේ අපේ හිතේ කාමච්ඡන්දිය තිබිලා පහ වුණාම ඒ සැනසීම පින්වත්නි අපි හරියට ණයක් අරගෙන ඒක ගෙවුවා වගේ. ඒ වගේ සැනසීමක් තියෙනවා. දැන් අත්විඳින කැමති නැද්ද? කැමති නැද්ද? කැමති. එහෙමනම් දැන් කැමති වෙලා විතරක් පුළුවන්ද? බෑ. මහන්සි වෙන්නත් ඕනේ. පින්වත් මේ පංච නීවරණ ගත්තාම බුදු පියාණන් වහන්සේ දේශනා කරන කුණු ගොඩක් වගේ කියලා. දැන් අපි පාරේ යනකොට අපි හිතමු පැත්ත කොන කුණු ගොඩක් තියෙනවා. දැන් අපි ඔය පාරේ පැත්තක තියෙන කුණු ගොඩ අපි හාරලා බැලුවොතින් අපිට ගන්න එක හොදියක් හම්බෙයි නේද? වටිනා දෙයක්. දැන් අපිටම දුප්පත් කෙනෙක්ට නම් සපත්තුවක් නේද? මොනවා හරි දෙයක් අපිටම තියෙනවා කියලා. නමුත් පින්වත්නි මේ පංච නීවරණ කියන කුණු ගොඩේ අපිට ගන්න නූලකවත් දෙයක් නැහැ. ඒ තරම්ම කුණු ගොඩක්. අපි බුදුන් වහන්සේ දේශනා කරන්නේ භික්ෂුන් වහන්සේලාට මහණෙනි පංච නීවරණ නැමැති කුණු ගොඩ දිහා හැරිලවත් බලන්න එපා කියලා තමයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ. පින්වත්නි පංච නීවරණ අපේ හිතට ආවන් පස්සේ සිත සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. සිතේ තියෙන සමාධිය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. ධර්මයේ පිළිබඳව තියෙන දැනුම පින්වත්නි සම්පූර්ණයෙන් නැති වෙනවා. එතකොට අපි මොකද වෙන්නේ? මිත්‍යා දෘෂ්ටික පුද්ගලයෙක් බවට පත් වෙනවා. හොඳයි. එහෙමනම් ඔන්න පින්වත්නි කාමච්ඡන්දියට බුදුන් වහන්සේ දෙන උපමාව මොකද්ද? ණයක් අරගෙන ඒක පියේව වගේ. දෙවෙනි කාරණේ මොකද පින්වත්නි?
ව්‍යාපාදේ. ව්‍යාපාදේ කියන්නේ මොකද්ද? තරහව නේද? දැන් මේ වර්තමාන සමාජයේ තරහව නම් උග්‍රයි නේද? ඉක්මනට තද වෙනවා මිනිස්සුන්ට. පොඩි දෙයකටත්. හොඳයි. එතකොට පින්වත්නි මේදී මේ ව්‍යාපාදයේ ගත්තාම මේ තුල තිබෙන්නේ යමෙකු තව කෙනෙක්ට නැසේවා මැරේවා කියලා හිතනවා නම් දැන් අපි හිතමුකෝ පින්වත්නි අපි පාරේ යන වෙලාවක හදිස්සි වෙලාවක යද්දී ඔන්න දැන් වාහන පේලියක් යනවා. එකපාරට මේක වාහනේ පාර හරස් කරෝදී කේන්ති යනවද නැද්ද? ඒ වෙලාවට පින්වත්නි අපි මොන වගේ දේවල්ද කියන්නේ? අනේ මේ මිනිස්සයා මෙතන හිටියේ නැත්තම්ම හොඳයිනේ. විනාශ වෙලා ගියා නම් හොඳයිනේ හිතනවද නැද්ද? ඇතැම් වෙලාවට පින්වත්නි කල්පනා කරලා බලන්න. මේක නම් මෙතන හිටියේ නැත්තම් හොඳයි කියලා හිතනවද නැද්ද? හිතනවනේ දැන්. හැබැයි අපි කොයි වෙලේවත් ඒ කිනාගේ අවශ්‍යතාවය ගැන හිතනවද? අපි පින්වත්නි කොයි වෙලාවත් හිතනවද බලන්නකෝ. අපිට යම් ආකාරයක අවශ්‍යතාවයක් තියෙනවා වගේම ඒ කෙනාටත් අවශ්‍යතාවයක් තියෙනවා. දැන් උන පින්වත්නි අපි අවශ්‍යතාවය අඳුරගන්න දින්ද මොකද්ද වෙන්නේ? ව්‍යාපාදයේ පැන නගිනව හිත උඩින්. ඔන්න පින්වත් බුදුන් වහන්සේ සාමාන්‍ය ඵල සූත්‍රයේදී මේ ව්‍යාපාදයට දීපු උදාහරණ උපමාව මොකද්ද? හරියට පින්වත්නි ලෙඩක් හැදුනා වගේ. දැන් ඔන්න අපිට ලෙඩක් හැදිච්ච වෙලාවක් කියලා හිතන්නකෝ. දැන් අපේ මහත්තයා කියන් බලන්න ලෙඩක් හැදුනම මොන වගේද? හරි හැටි කෑම ටිකක් හිතේ හැටියට කන්න පුළුවන්ද? ලෙඩ හැදුනම කන්න පුළුවන්ද? කන්න බෑ. ඇල් වතුර ටික දැන් සෙම්බිරිසා වගේ හැදුනම කැස්ස වගේ හැදුනම පුළුවන් ද ඇල් වතුර ටිකක් අපිට හිතේ හැටියට බීගෙන පිපාසෙනි වෙන්න? ඒත් බෑ. Tamanට අවශ්‍ය කරන ගමන් බිමන් යන්න බෑ. අඩුම තරම් පන්සලකට ඇවිල්ලා බෝධි පූජාවක් තියන්න අමාරුයි නේද? ඒ විතරක් නෙවෙයි පින්වත්නි. එදිනෙදා වැඩ කරගන්න බෑ. ළමයිට අධ්‍යාපන කටයුතු කරගන්න බෑ. එහෙමනම් දැන් හිතන්න පින්වත්නි. අපේ ලෙඩක් ඔන්න තිබිලා හොඳ වුණා නම් ඔන්න දැන් මේ වෙලාව අපිට ලෙඩක් තිබිලා පින්වත්නි ඔන්න දැන් 5 වෙලා ගියා. සැනසීමක් තියෙනවද නැද්ද? මට නම් සැනසීමයි. ලෙඩ හැදිලා හොඳ වුණාම. එතකොට පින්වත්නි එහෙමනම් අන්න ඒ සැනසීම වගේ තමයි අපේ හිතේ තියෙන ව්‍යාපාදීය පහ වුණාම එන සැනසීම. කල්පනා කරලා බලන්න පින්වත්නි. දැන් ඔන්න ලෙඩක් හොඳ වෙලා ආයෙ ලෙඩ හැදෙනවනේ. නමුත් අපි පින්වත්නි සදාකාලික ව්‍යාපාදයේ දුරු කරාම කිසි වෙලාවක ආයෙ හිත ලෙඩ වෙන්නේ නැහැ. හැම වෙලේම අර ලෙඩක් හොඳ වෙච්ච සැනසීම තියෙනවා. කැමති නැද්ද එහෙම සැනසීමක් අත්විඳින්න? කැමති. හැබැයි අර කිව්වා වගේම ආයෙමත් මොකද කරන්න ඕනේ? උත්සාහවන්ත වෙන්න ඕනේ. එහෙමනම් ව්‍යාපාදයේ හැමෝටම පැහැදිලි නේද? හැමෝටම පැහැදිලි. තුන්වෙනි කාරණේ මොකද්ද පින්වත්නි? තීන මිද්දය. මොකද්ද මේ තීන මිද්දය කියන්නේ? මොකද්ද? අන්න හයි. ඔය ළමයි ගාව තියෙන්නේ උදේට හැරෙනකොට නිදිමත බව, අලසකම. එතකොට පින්වත්නි දැන් මේ නිදිමත බව ගත්තාම ඔය සමහර ළමයි ඉන්නව නේද? දැන් අපිට මේක පොත කියලා හිතන්නකො පින්වත්නි. පාඩම් කරන්න පොත අතට ගන්නකොටම අනේ අම්මි මට නිදිමතයි. හෙට උදේ මම පාඩම් කරන්නම්. මග අරනවද නැද්ද? දැන් අම්මලා තාත්තලා දන්නවා. දරුවෝ දන්නව නේද? තමන් එහෙම අවස්ථාවකට මුහුණ දීලා තියෙනවද නැද්ද? තියෙනව නේද? ළමයි කියනවා අනේ අම්මි දැන් මට නම් පාඩම් කරන්න බෑ. දැන් නම් ටිකක් නිදිමතයි වගේ. එහෙම නේද අම්මේ තාත්තේ? ළමයි කියනවනේ. හොඳයි. පින්වත්නි මේ නිදිමත බව ගත්තාම අපේ මුගලන් මහරහතන් වහන්සේ රහත් වෙන්න කලින් දැන් මේ රහත් වෙලා නැහැ හොඳට මතක තියාගන්න ඕනේ. උන්වහන්සේ රහත් වෙන්න කලින් වැඩ වාසය කරනකොට බුදුන් වහන්සේ දවසක් බැලුවා නුවණින් මාගේ පුත්‍ර මුගලන් මේ වෙලාවේ මොනවද කරන්න කියලා බැලුවා. බලනකොට පින්වත්නි මුගලන් මහරහතන් වහන්සේ මොකද කරන්නේ? මොකක් කරනවද? අන්න හරි. ආසනයක වාඩි වෙලා නිදි කිරා වැටෙනවා. දැන් ඔය සමහර පින්නතුන් ධර්මදේශනාවලට බණ අහන්න ගියාමත් එහෙමනේ කරන්නේ. නේද? නිදි කිරා වැටෙන එකේ මේ වැඩේ. මයික් එකකින් හයියෙන් සද්දයක් එනකොට මෙහැරෙනවා. බය වෙලා වගේ. හොඳයි. ඔන්න පින්වත්නි එහෙමද අපේ මුගලන් මහරහතන් වහන්සේ රහත් වෙන කලින් ඔන්න එක අවස්ථාවක නිදි කිරා දැන් පින්නත් මේක තියෙන්නේ පචලායමාන සූත්‍රය. මොන සූත්‍රයේද? පචලායමාන සූත්‍රය. ඔන්න හොයලා බලන්න පුළුවන්. ඔන්න පින්වත්නි දැන් බුදුන් වහන්සේ දැක මුගලන් මහරහතන් වහන්සේ වීර කරන්නේ නිදි කිරා වැටෙනවා. බුදුන් වහන්සේ මොකද කරේ? 이르දි බලයෙන් වැඩම කරලා මුගලන් මහරහතන් වහන්සේට උපදෙස් කිහිපයක් දුන්නා. ඔන්න දරුවන්ටත් වැදගත් වෙනවා මේක. පින්වත්නි අපිට නිදිමත එනකොට අපි කරන්න ඕනේ මොකද්ද? ආලෝක සංඥාව මෙනෙහි කරන්න ඕනේ. ඒ කියන්නේ පින්වත්නි දැන් ඔය ළමයින්ට උදේ වෙලාවක නිදිමත එනවා නම් ඉරේලිය තියෙනවනේ. සුදු පැහැති ආලෝක සංඥාව පින්වත්නි අපි කිහිප වෙලාවක් මෙනෙහි කරනකොට නිදිමත පහ වෙලා යනවා.
ඒ විතරක් නෙවෙයි පින්වත්නි මුහුණ සෝද ගන්න එකත් බුදුන් වහන්සේ දේශනා කරා. තව ක්‍රමයක් තමයි පින්වත්නි මේ කණෙන් ඇද ගන්න එක. මොකද්ද? අපේ නුවණැතියි දන්නවා. පින්වත්නි අපි නිදිමත එනකොට ටිකක් රිදෙන්න කණෙන් ඇද ගන්න ඕනේ. දැන් මේ ගුරුවරු කන මිරිකනකොට ළමයින්ගේ නිින්ද යනවද ළමයින්ට? මොන නිින්දක්ද නේද? අන්න. එතකොට පින්වත්නි අපිටත් නිදිමත දැන් මේ බුදුන් වහන්සේ දේශනා කරන්න පින්වත්නි අපිට යම් මොහොතක නිදිමත එනවනම් අන්නේ වෙලාවට අපි අපේ පින්වත්නි කනෙන් ටිකක් ඇද ගන්න ඕනේ. එතකොට නිදිමත පහ වෙනවා. ඔන්න හොයලා බලන්න පුළුවන් පින්වත්නි පචරායමාන සූත්‍රය තියෙනවා. හොඳයි. එහෙමනම් දැන් මේ තීන මිද්දේ තියෙනකොට ඇත්තටම ළමයින්ට වැඩිහිටියන්ට එදිනදා වැඩ කටයුතු කරන්න අමාරුයි නේද? නිදිමත එනකොට වැඩ කරන්න පුළුවන්ද? බැහැ. දැන් ওই දවල්ට එහෙම වැඩියෙන් කැම ටිකක් කෑවම මොකද වෙන්නේ? ඒත් නිදිමත එනවනේ. එතකොට පින්වත්නි අන්න අර කියපු දේවල් කරාම හරි. හොඳයි. පින්වත්නි බුදුන් වහන්සේ සාමාන්‍ය ඵල සූත්‍රයේදී මේ තීන මිද්දේට ලස්සන උපමාවක් දේශනා කරා. ඒ තමයි කළුවර හිර ගෙදරක ඉන්නවා වගේ. දැන් ඔන්න මේ ඉන්න කෙනෙක්ව අපි හිතමුකෝ අපේ මේ දායක උපාසක මහත්තයෙක්ව අපි හිතමු අපි ප්‍රියන්ත මහත්තයම ගමු අපේ. එතකොට ඔන්න පින්වත්නි දැන් අපේ ප්‍රියන්ත මහත්තයව අල්ලගෙන කවුරු හරි කෙනෙක් කළුවර හිර කූඩුවකට දානවා ගිහිල්ලා. කන්න දෙන්නෙත් නැහැ, බොන්න දෙන්නෙත් නැහැ, ආලෝක සංඥාවක් නැහැ. ඔහොම හිර ගෙදරක දාලා ඉන්නකොට සැපයක් තියෙනවද දුකක්ද තියෙන්නේ? මොන සැපයක්ද නේද? එතකොට පින්වත්නි දුකයි. හැබැයි ඔහොම අපිව දාලා අපිව එළියට ගත්තාම සැපයක් තියෙනවද නැද්ද? හරිම සතුටුයි නේද? හරිම සැපයක් තියෙනවා. අපිට පින්වත්නිව කියද්දි සැනසීමක් දැනෙනව නේද? අපි වචනෙන් කියද්දිත් අන්න පින්වත්නි අපි කළුවර හිර කූඩුවකින් එළියට ආවා වගේ සැනසීමක් තියෙනවා. හිතේ තියෙන තීන මිද්දේ පහ වුණාම සැනසීමක් තියෙනවද නැද්ද? තියෙනවා. දැන් මේ සැනසීම අත්විඳින කැමතිද නැද්ද? කැමති. හැබැයි උත්සාහවන්ත වෙන්න ඕනේ. ඔන්න එහෙනම් තීන මිද්දේ හැමෝටම පැහැදිලි නේද? හැමෝටම පැහැදිලි. ඊට පස්සේ පින්වත්නි මොකද තියෙන්නේ? උද්දච්ච කුක්කුච්ච. ඒ කියන්නේ පින්වත්නි සිතේ පවතින නොසන්සුන් භාවය. ඒ කියන්නේ සංසුන් නැහැ. හැම වෙලෙම මෙහෙට දුවනවා මෙහෙට දුවන බුදුන් වහන්සේ දේශනා කරන්නේ අපි හැම වෙලෙම සංවර වෙන්න ඕනේ. මනාව සිහියෙන් හැම වෙලෙම අපි ජීවත් වෙන්න ඕනේ. එහෙම නැතුව පින්වත්නි දැන් සමහරව ඉන්නව නේද? එක වැඩක් කරද්දී භාග්‍යයක් නවත්තන මට අර වැඩේ කරන්න තියෙනවා. ඒ කාය පටන්ගෙන භාගයක් කරද්දී මට මේ වැඩේ කරන්න තියෙනවා කියලා වැඩ මාරු කරනවා. එතකොට පින්වත්නි එහෙම කෙනෙක්ට යහපත් ජීවිතයක් ගත කරන්න පුළුවන්ද බැරිද? පුළුවන් කමක් නෑ නේද? ඒ මොකද පින්වත්නි බැරි එක වැඩක් භාගයට නවත්තලා අනිත් උඩේ පටන් ගන්න. මේ වැඩේ භාගයට නවත්ත. එතකොට පින්වත්නි එතන තියෙන මොකද්ද? සිතේ පවතින නොසන්සුන් භාවය. එහෙමනම් පින්වත්නි දැන් Tamanටත් මෙවැනි අවස්ථා වෙලා තියෙනවද නැද්ද? ඔය අපේ ගෘහණියන් අපේ ආදරණීය අම්මලා ගෙවල් වල උයද්දි තව වැඩක්. ඒ වැඩේ කරද්දි උයනක මතක් වෙනවා. ආයෙ කුස්සියට දුවනවා. ආයෙමත් අරක මතක් වෙද්දි අනිත් අහට දුවනවා. දුවනවද නැද්ද? කාර්ය බහුලයි නේද? අපි හිතනවට වඩා අම්මා කෙනෙක් ගෙදරකදී පින්වත්නි සැපෙන් ඉන්නවද? එක විනාඩි 5ක් නැහැ. ළමයින්ගේ වැඩ කරන්න ඕනේ, අනිත් වැඩ කරන්න ඕනේ. මේ හැම දෙයක්ම ගත්තාම අම්මා කෙනෙක් ඇත්තටම සැනසීමකින් ඉන්නේ නැහැ. එහෙමනම් දැන් ඕන පින්වත්නි අපි හොයලා බැලුවොතින් අපි කොහොම හරි කරගෙන සැනසීම විනාඩි 5කට හරි ගත්තොතින් කොපමණ දෙයක්ද නේද? එතකොට දැන් ඕන පින්වත්නි බුදුන් වහන්සේ සාමාන්‍ය ඵල සූත්‍රයේදී මේකට ලස්සන උපමාවක් දේශනා කරා. ඒ තමයි වහලෙක් වගේ. දැන් ඕන අපි හිතමුකෝ මේ ඉන්න කවුරු හරි කෙනෙක් වහලෙක් කියන කෙනෙක් දැන් ඕන පින්වත්නි කොහේ හරි ගෙදරක වැඩ කරන කෙනෙක්. දැන් ඕන මේ කිනාට හිතුණු වෙලාවෙ ගිහලා වාඩි වෙන්න පුළුවන් හොඳ පුටුවල. හොඳ පුටු වෙන්න පින්වත්නි. හැම වෙලෙම Tamanට කැමති වෙලාවට ගිමන් හරින්න පුළුවන් ද වාඩි වෙලා? වහල සේවය කරනවා නම් බෑ. Tamanට කැමති වෙලාවට කෑම කන්න පුළුවන්ද? බෑ. හොඳ කෑම කන්න පුළුවන්ද? බෑ. දෙන දෙයක් එපයි කන්න නේද? එතකොට ඒ කියන වැඩේ කරන්න ඕනේ. මේක සැපයක්ද දුකක්ද? දුකක්. හැබැයි ඔන්න කවුරු හරි කෙනෙක්ව දැන් ඔපිනත් වහල් සේවයේ කවුරු කෙනෙක් ඉන්නවනේ. තව කෙනෙක් ඇවිල්ලා ඒ කෙනාවේ වහල් සේවයෙන් මිදෙව්වොතින් අර කෙනාට සතුටක් තියෙනවද නැද්ද? මහත් වූ සතුටක් තියෙනව නේද පින්වත්නි? අන්න ඒ වගේ සැනසීමක් තමයි හිතේ තියෙන උද්දච්ච කුක්කුච්ච කියන මේ ස්වභාවය පහ කරාම දැනෙන්නේ. කැමති නැද්ද පින්වත්නි මේ සතුටක් ලබන්න? කැමති. හැබැයි පින්වත්නි මොකද කරන්න ඕනේ? උත්සාහවන්ත වෙන්න ඕනේ. අලස වෙලා නම් බෑ.
අනේ මම මේක පස්සේ කරනවා, මම මේක පස්සේ විරිය වඩනවා. එහෙම හිතලා නම් මේ ධර්මය අපිට ජය ගන්න පුළුවන්ද? කවදාවත්ම බෑ. හොඳයි. ඊට පස්සේ පින්වත්නි අන්තිම කාරණේ මොකද්ද? විචිකිච්ඡාව. විචිකිච්ඡාව කියන්නේ මොකද පින්වත්නි? සැකය. දැන් ඔය ළමයි ගත්තාම ළමයි පාඩම් කරන්න ගන්නවනේ. අපි හිතමු පින්වත්නි උන දැන් ළමයි ගෙදර පාඩම් කරනකොට අම්මා තාත්තා අපි හිතමු දැන් ළමයි දෙන්නෙක් ඉන්නවා. ඒ දෙනාගේ එක්කෙනෙක් ගැන දැන් උන දෙන්නම් පාඩම් කරන්න ගත්තාම අම්මා තාත්තා එක්කෙනෙක් ගැන උන දැන් සාකච්ඡා කරනවා මේ පුතා ගැන. අපි හිතමු ලොකු පුතා කියලා. දැන් ඔක ලොකු පුතාට ඇහෙනවා. දැන් ලොකු පුතා පාඩම් කරද්දී තමන් ගැන කතා කරනකොට පින්වත්නි හරියට පාඩම් කරන්න පුළුවන්ද බැරිද? බෑ. ඒ මොකද හිතේ සැකය තියෙනවා. අම්මා මගේ ගැන මොනවද තාත්තට කියන්නේ? තාත්තා මොනවද මගේ ගැන අම්මට කියන්නේ? මගේ වැරදි කියනවද? මගේ හොඳ කියනවද? ඉතින් සැකය තියෙනවද නැද්ද? ළමයි කල්පනා කරලා බලන්න. එහෙම අවස්ථාවක්. එතකොට ඒ වෙලාවට පාඩම් කරන්න පුළුවන්ද? බෑ. කිසිසේත්ම පාඩම් කරත් මතක හිටින්නේ නැහැ. හොඳයි. දැන් මේක වැඩි හිටියන්ට ගත්තාම විචිකිච්ඡාව කියන්නේ ආදරණීය අම්මේ තාත්තේ බුද්ධ ධම්ම සංඝ කියන මේ තුනුරුවන කෙරෙහි තිබෙන්නා වූ සැකය. දැන් ඔය අම්මා තාත්තා කෙනෙක්ට කොයි වෙලේ හරි බුදුන් වහන්සේ ගැන සැකයක් ඇති වෙනෝතින් බුදු කෙනෙක් ඉන්න පුළුවන්ද? පින්වත්නි සමහර අවස්ථාවලදී සමහරුන්ට මේ සැකය ඇති වෙනවා. බුදුන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි මජ්ක්‍ධිම නිකායේ ඕපම්ම වර්ගයේ නිවාප කියලා සූත්‍රයක් තියෙනවා. මොන සූත්‍රයේද? නිවාප. මේක පින්වත්නි මුවන් පිළිබඳව කියවෙන සූත්‍රයක්. මේදී බුදුන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි මේ සූත්‍රය දේශනා කරන වෙලාවක් නැහැ. මේදී පින්වත්නි මුවන් කොටස් 4ක් ඉන්නේ. පළවෙනි මුව වර්ගය ගිහිල්ලා පින්වත්නි නිකම්ම වැද්දට අහු වෙනවා. දෙවෙනි මුව කොටස ගිහිලිවලා ටිකක් උත්සාහවන්ත වෙලා අහු වෙනවා. තුන්වෙනි කොටස ගිහිල්ලා තව ටිකක් උත්සාහවන්ත වෙලා අන්තිමේ අහු වෙනවා. හැබැයි හතරවෙනි කොටස අහු වෙන්නේ නැහැ. පින්වත්නි බුදුන් වහන්සේ ඒ කොටස් තුනෙන් උපමා කරනවා, හතරෙන් උපමා කරනවා. එක් අවස්ථාවකදී මේ තුන්වෙනි මුව කොටස වගේ සමහර ඇතැම් පින්නතුන් ඉන්නවා. ඒ කියන්නේ ධර්මයේ පිළිබඳව යම් අර මුවොත් එකපාර අහුන්නේ නැහනේ. ටිකක් මහන්සි වුණා නේද? මහන්සි වෙලා උත්සාහවන්ත වෙලානේ අන්තිමේ අහුනේ. ඒ වගේ ඇතැම් පින්නතුන් ඉන්නවා ධර්මයේ ගැන යම් අවබෝධයක් තියෙනවා. නමුත් ඒ අයට කාලයක් ගියාම එකපාරටම බුදුන් වහන්සේ කියලා කෙනෙක් ඉන්නවද? මේ ලෝකේ කෙලවරක් තියනවද? මේ ලෝකයේ පටන් ගන්නම කවදද? මේ ලෝකේ පළවෙනිම සත්වයා කවුද? අපේ මරණින් පස්සේ බුදුන් වහන්සේ අපිට හම්බෙනවද? ඔන්න ඔය වගේ ප්‍රශ්න එනවා පින්වත්නි ඇතැම් දායකයන්ට. ඔය පින්නතුන්වත් එන්න පුළුවන් පරිසං වෙලා ඉන්න ඕනේ. හිත පාලනය කරගන්න ඕනේ. එතකොට පින්වත්නි එහෙම આવොත් මොකද්ද වෙන්නේ? අර තුන්වෙනි මුව කොටස වගේ අන්තිම ඔය පින්නතුනොත් මායයට අහු වෙලා යනවා. ඒ හින්දා අන්නේ මායයට අහු වෙන්නේ නැතිව දක්ෂ වෙන්න ඕනේ. දක්ෂ වෙනව නේද? මේ ආදරණීය අම්මලා තාත්තලා නම් දක්ෂ වේවි. හොඳයි. එහෙමනම් පින්වත්නි දැන් අපි ගත්තාම මේ සැකය කියන දේ දැන් පින්වත්නි අපි බුදුන් වහන්සේගේ කාලෙදී මාළුක්‍ය පුත්ත කියලා හාමුදුරු නම කියලා තියෙනවා. මොන හාමුදුරුවෝද? මාළුක්‍ය පුත්ත හාමුදුරුවෝ. උන්වහන්සේ අන්තිම මහරහත් බවට පත් වෙනවා. පින්වත් මේ මාළුක්‍ය පුත්ත හාමුදුරුවෝ දවසක් බුදු පියාණන් වහන්සේ ගාව බුදුන් වහන්සේ දැකලා ඉවරලා දුවලා ගියා බුදුහාමුදුරුවෝ ගාවට මේ මහරහත් වෙන කලින්. ගිහිල්ලා ඔන්න බුදුහාමුදුරන්ගේ පා වැඳලා බුදුහාමුදුරන් ඇහුවා භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ කෙලවරක් තියනවද? මේ ලෝකේ ආරම්භයක් තියනවද? ඔන්න පින්වත්නි ඔහොම ඇහුවා. පින්වත්නි බුදුන් වහන්සේලා කිසිම වෙලාවක ඔය වැනි ප්‍රශ්න ඇහුවොතින් උත්තර දෙනවද නැද්ද? උත්තර දෙන්නේ නෑ. යන්න හරි. කිසිම බුදුන් වහන්සේ නමක් මේ ප්‍රශ්න දෙකට පින්වත්නි උත්තර දෙන්නේ නෑ. නිශ්ශබ්දව තමයි ඉන්නේ. ඉතින් අපේ ගෞතම බුදු පියාණන් වහන්සේත් මොකද්ද කරේ? ඔන්න ප්‍රශ්න දෙක ඇහුවා. බුදුන් වහන්සේත් දැන් ඕන නිශ්ශබ්දයි. හැබැයි මාළුක්‍ය පුත්‍රයා හැමෝම දැන් ටිකක් තද වුණා. ඒ මොකද තද උනේ? දැන් මම ප්‍රශ්න දෙකයි ඇහුවේ. ඒ වඩාත් උත්තර නැහැ. ඔන්න දැන් පින්වත්නි මාළුක්‍ය පුත්‍ර මහරහතන් වහන්සේ පමණක් බුද්ධිමත්. ඒ මොකද උන්වහන්සේ දැන් අඩි දෙක තුනක් පස්සට ආවා. ඒ මොකටද පස්සට ආවේ? ඔන්න ඊළඟට දැනගන්න පුළුවන්. පස්සට ආවේ දැන් ඔන්න පස්සට ආවිලා බුදුහාමුදුරනේ කිව්වා බුදු පියාණන් වහන්සේ ඔබ වහන්සේගෙන් මම ප්‍රශ්න දෙකයි ඇහුවේ. නමුත් ඔබ වහන්සේ මට ඒ දෙකටත් උත්තර දුන්නේ මම දැම්ම සිවුරු ඇරලා ගෙදර යනවා කිව්වා. දැන් පින්වත්නි එහෙම කිව්වේ මොකද? දැන් අඩි දෙකක් පස්සට ආවම හිතන්නේ යන්නම හදනවා කියලානේ. නමුත් උන්වහන්සේ කිසි වෙලාවක සිවුරු ඇරලා යන්නේ නැහැ. අර පොඩි උපක්‍රමයක් තමයි යෙදෙව්වේ. දැන් ඔන්න පින්නත් දැන් ඔහොම කිව්වම බුදුහාමුදුරුවෝ මාළුක්‍ය පුතහාමුදුරුවෝ ඇහුවා මාළුක්‍ය පුතය දැන් ඔබට මම සිවුර දානකොට
මම ඔබට පොරොන්දු වුණාද ඔබ අහන හැම ප්‍රශ්නයකටම මම උත්තර දෙනවා කියලා? පොරොන්දු වුණාද පින්වත්නි? දැන් කවුරු හරි කෙනෙක් මහාන කරද්දී අද පටන් ඔබ අහන සියලුම පැනයන්ට මම උත්තර දෙනවා කියලා බුදුහාමුදුරු කියනවද? නෑ. එතකොට මාළික පුතහරුක නෑ භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මට එහෙම පොරොන්දුනේ නෑ. එහෙමනම් මම ඔබ අහන ප්‍රශ්නට උත්තර දිය යුතුද කියලා ඇහුවා. නෑ නේද භාග්‍යවතුන් වහන්සේ කියලා උන්වහන්සේම උත්තර දුන්නා. පින්වත්නි බුදුන් වහන්සේලා කිසිම වෙලාවක දැන් එහිදී උන්වහන්සේ අවසානයේ ධර්මය අවබෝධ කරගත්තා. නමුත් පින්වත්නි අපිටත් හිතනවනේ සමහරවිට හිතනවා පින්වත්නි කොච්චර බෞද්ධය වුණත් මේ ලෝකේ ආරම්භයක් තියෙනවද නැද්ද? ඔය වගේ පින්වත්නි පැනයන් එන අවස්ථා තියෙනවා. නමුත් බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකේ ආරම්භයක් හොයන්න පුළුවන්ද පින්වත්නි? බෑ. දැන් පෘථග්ජන අපිට බෑ විතරක් නෙවෙයි බුදුන් වහන්සේත් පින්වත්නි පුබ්බේ නිවාසන ඥානෙ බැලුවා. කෙලවරක් හොයාගන්න පුළුවන්ද? පුළුවන් කමක් නැහැ. හොඳයි. එහෙනම් දැන් හැමෝටම පින්වත්නි පංච නීවරණ වල විචිකිච්ඡාවට දීපු උදාහරණ තමයි පින්වත්නි සාමාන්‍ය ඵල සූත්‍රයේදී බුදුන් වහන්සේ දේශනා කරන්නේ කාන්තාරයක් වගේ. දැන් ඔය පින්නතුන කවුරු හරි කෙනෙක්ව කාන්තාරයට ගිහින් දැම්මොතින් සැපයිද දුකයිද? දුකයි. ඒ මොකද? ග්‍රීෂ්මේ අවුව තියෙනවා. අපිට ඕන දෙන දැන් පින්නත්නි වතුර බොන්න විදිහක් නැහැ. කෑම කන්න නැහැ. කඩවල් නැහැ. නේද? හැබැයි උණු පින්නත් දැන් උණු කාන්තාරය අපි කොහොම හරි කරලා කාන්තාරයෙන් ඔන්න අපි දැන් මිදුණා. දැන් ඔන්න මේ වගේ මිනිස්සු ඉන්න ප්‍රදේශයකට ආවා. සැනසීමක් තියෙනවද නැද්ද? තියෙනවා. අන්න ඒ වගේ සැනසීමක් තියෙනවා. හිතේ තියෙන විචිකිච්ඡාව පහ වුණාම. එහෙමනම් හැමෝටම පංච නීවරණ පැහැදිලි නේද? හැමෝටම පැහැදිලි. ඊට පස්සේ පින්නත් පංච නීවරණට ආහාර උනේ මොනවද? පංච නීවරණට ආහාර උනේ මොනවද? ත්‍රිවිධ දුස්චරිත. පින්වත් මේ ත්‍රිවිධ දුස්චරිත ගත්තාම සිත, කය, වචනය. ඔන්න මේ තුනෙන් පින්වත්නි වෙන්නේ මොනවද? දස අකුසලයන්. මොනවද වෙන්නේ? මේ තුනෙන් වෙන්නේ පින්වත්නි දස අකුසලයන්. ඒ තමයි ත්‍රිවිධ දුස්චරිත කියලා අපි හඳුන්වන්නේ. ඔන්න පින්වත්නි අපි එකට ගම අපේ කය. මේ කයෙන් පින්වත්නි දස අකුසල වල වැරදි තුනක් වෙනවා. ලෝභ, ද්වේෂ, මෝහ කියන මාර්ග තුන අපි ගමන් කරනවා. අපි පින්වත්නි එහිදී ලෝභයෙන් මොනවද කරන්නේ? අපි පින්වත්නි ලෝභයෙන් මොනවද කරන්නේ? කයින් ලෝභයෙන් මොනවද කරන්නේ? මොනවද කරන්නේ? අන්න හරි අන්ත දෙයක් පැහැර ගන්නවා. ඒ කියන්නේ පින්වත්නි යමෙකු ලෝභයෙන් තමයි හොරකම් කරන්නේ නේද? යමෙකු අලෝභයෙන් හොරකම් කරනවද? කිසි වෙලාවක නැහැ. යමෙකු හොරකම් කරනවා නම් ඒ කෙනා ගාව ලෝභය තියෙනවා. ඔන්න පින්වත්නි එහෙමනම් ලෝභයෙන් හොරකම් කරා. ද්වේෂයෙන් මොනවද කරන්නේ? ප්‍රාණඝාතය සිද්ධ කරනවා. මොකද කරන්නේ? අන්න. යමෙකු ප්‍රාණඝාතය සිද්ධ කරනවා නම් ඒ කෙනා ද්වේෂයෙන් මේක සිද්ධ කරන්නේ. යමෙකු පින්වත්නි කාමී වර්ධව හැසිරෙනවා නම් කොහොමද කරන්නේ? ඒ කෙනා මෝහයෙන්මයි කාමයේ වර්ධවා හැසිරෙන්නේ. ඔන්න පින්වත්නි දස අකුසල වල කාරණා තුනක්ම දැන් ඔන්න කයින් උනා. ඊට පස්සේ වචනයෙන්. වචනේ පින්වත්නි ලෝභ, ද්වේෂ, මෝහ කියන මාර්ග තුනේ ගමන් කරන්නේ. මේකෙදි පින්වත්නි දස අකුසල වල කාරණා හතරක් සිද්ධ වෙනවා. ඒ මොනවද? අපි ලෝභයෙන් නේද බොරු කියන්නේ? දැන් ඔය ළමයි අම්මා තාත්තට බොරු කියනවනේ. බොරු කියලා මොනවද බලාපොරොත්තු වෙන්නේ? ඔන්න දැන් අපි හිතමු ආකාර දෙයක් අපිට මොන ඉස්කෝලේ ලකුණු මදි පේපරේට මොකක් ආකාරي බොරුවක් කියනවා. බොරු කියන්නේ මොකද? අම්මගෙන් ගුටි කන්න වෙනවට, තාත්තගෙන් ගුටි කන්න වෙනවට තියෙන බය හින්දා. එතකොට ඒක පින්වත්නි කරන්නේ අපි හොයලා බලුවොත් ඒක අන්තිමේ වෙන්නේ ලෝභයෙන් හින්දා. හොඳයි. එහෙමනම් පින්වත්නි අපි ලෝභයෙන් තමයි බොරු කියන්නේ. ඊට පස්සේ ද්වේෂයෙන් පින්වත්නි කාරණා දෙකක් කරනවා. ඒ මොකද? කේලාම් කීම සහ පරුස වචන කීම. යමෙකු පරුස වචනේ පින්වත්නි මෛත්‍රියෙන් බයින්නවද? කාට හරි මෛත්‍රියෙන් පරුස වචනෙන් බයින්නවද? නෑ. බයින්නොත් බයින්නේ පින්වත්නි කොහොමද? තරහින්ම තමයි. ඊට පස්සේ මෝහයෙන් පින්වත්නි සම්පප්පලාපයන් මුසාබස්. ඔය ගොඩාක් විනතුන් කරන්නේ. මුසාබස් හම්බෙච්ච ගමන් මොකක් හරි දෙයක් ඔන්න පරණ දෙයක් එක්ක වෙන්න පුළුවන්. වෙන්න තියෙන දෙයක් ගැන හරි ඔන්න පින්වත්නි මුසාබස් කතා කරනවා. ඒතර පින්වත්නි සම්පප්පලාප හිස් වචන කතා කරනවා. ඔන්න පින්වත්නි බුදු පියාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරන්නේ මහණෙනි ඔබ වහන්සේලා ධම්සභා මණ්ඩපෙට රැස් වෙනකොට දැන් ඔන්න පින්වත්නි භික්ෂුන් වහන්සේ ධම්සභා මණ්ඩපෙට රැස් වෙනවානේ. ඒ අවස්ථාවක මොනියම් හෝ වෙලාවක Tamanගේ අභිවෘද්ධියට තොර වෙච්ච අභිවෘද්ධිය කරා ගමන් කරන්න බැරි කතාවක් තිබ්බොතින් මොකක් කරන්නේ කියලාද බුදුහාමුදුරු දේශනා කරේ? තුන්හි භූතෝ නිශ්ශබ්ද වෙන්නේ කියලා බුදුහාමුදුරු දේශනා කරා. දැන් ඔය උපාසකම්මල එහෙම මල ගෙවල් වලට ගියාම
දානි ගෙවල් වලට ගියාම දානි ඉවරලා මොනවද කරන්නේ එකතු වෙලා? 3-4 දිනක එකතු වෙලා මොනවද කරන්නේ? සම්පප්පලාපයෙන් නේද? අවුරුදු 10ක 20ක දේවලුත් පරණ දේවල් කතා කරනවා. එතකොට පින්වත්නි බුදුහාඳුරු දේශනා කරන දෙතිස් කතාවන් ගැන, රජවරු ගැන, යාන වාහන ගැන, කාන්තාවෝ ගැන, හොරු ගැන, ඇමතියෝ ගැන ඔය වගේ දෙතිස් කතාවන් යම් තැනක තියෙනවා නම් අපි නිශ්ශබ්ද වෙන්න ඕනේ. අපි මොකටද පින්වත්නි කතා කරන්න යන්නේ ගිහිල්ලා? ඔන්න නිශ්ශබ්ද වෙනක බුද්ධිමත් දෙයක්. හොඳයි. ඔන්න පින්වත්නි වචනෙනුත් අපි අකුසල 4ක් එනවා. ඊට පස්සේ පින්වත්නි සිතනේ සිතෙන් පින්වත්නි ලෝභ, ද්වේෂ, මෝහ මාර්ග තුනේ ගමන් කරමින් අපි පින්වත්නි ලෝභෙන් අවිජ්ජාව සිද්ධ කරනවා. මොකද අවිජ්ජාව? අවිජ්ජාව කියන්නේ මොකද පින්වත්නි? මොකද්ද? හයියෙන් උත්තර දෙන්න ඕනේ, ඇහෙන්නේ නැහැ නේ මට. අවිජ්ජාව කියන්නේ පින්වත්නි තව කෙනෙක්ගේ තියෙන දෙයක් මගේ වේවා කියලා ලෝභයෙන් යමෙකු ප්‍රාර්ථනා කරනවා නම් අන්න පින්වත්නි මෙතන මොකක්ද තියෙන්නේ? අවිජ්ජාව. හොඳයි. ඊට පස්සේ පින්වත්නි ද්වේෂින් ව්‍යාපාදය නැසේවා මැරේවා කියලා යමෙකු හිතනවා නම් ඒක නම් මෛත්‍රියෙන් එහෙම හිතන්නේ. දැන් ඔන්න පින්වත්නි මෙතන ඉන්න උපාසකම්ම කෙනෙක් තව උපාසකම්ම කෙනෙක්ට විනාශ වෙලාම යන්න ඕන කියලා කියනවා. එහෙම කියන්නේ අපි උදාහරණයක් ගමුකෝ. එතකොට දැන් ඔහම කියන උපාසකම්ම මෛත්‍රියෙන්ද කියන්නේ මොන මෛත්‍රියක්ද නේද? ඒතර පින්වත්නි එතන කියන්නේ ද්වේෂයෙන්ම තමයි. ඊට පස්සේ පින්වත්නි මෝහෙන් මොකද්ද කරන්නේ? මිච්ඡා දිට්ඨිය ඇති කර ගන්නවා. හොඳයි. ඔන්න එහෙනම් ත්‍රිවිධ දුස්චරිත හැමෝටම පැහැදිලි නේද? හැමෝටම පැහැදිලි. පින්වත්නි ත්‍රිවිධ දුස්චරිතී ආහාරය මොකද්ද? ත්‍රිවිධ දුස්චරිතී ආහාරය මොනවද? ඉන්ද්‍රිය අසංවරය. මොනවද? ඉන්ද්‍රිය අසංවරය. පින්වත්නි මේ ඉන්ද්‍රිය අසංවරය ගත්තාම බුදුන් වහන්සේ දේශනා කරන්නේ ඔන්න දැන් පින්වත්නි පෘථග්ජනය මොකද්ද කරන්නේ? ඇස, කන, නාසය, දිව, ශරීරය මේ පංචේන්ද්‍රියන් පින්වත්නි දඩාවත යවනවා. ඒ කියන්නේ ඇසට ඕනෝනහ යන්න දෙනවා. කනට ඕනෝනදී අහන්න දෙනවා. නාසයට ඕනෝන ගඳ සුවඳ බලන්න දෙනවා. දිවට ඕනෝන රස බලන්න දෙනවා. කයට ඕනෝන ස්පර්ශය ලබන්න දෙනවා. දැන් එතකොට පින්වත්නි එතන ඒ කෙනාගේ මොකද තියෙන්නේ? මනස් නැති බව. එතකොට ඒ කෙනා පින්වත්නි මේක හික්මවල නැහැ. හික්මෙව්වනම් පින්වත්නි මොකද්ද? වැරදි පැත්ත හා හොඳ පැත්තේ තියෙන්නේ. වැරදි පැත්තෙන් මුදවනවා, හොඳ පැත්තට දානවා. දැන් පින්වත්නි බුදු පියාණන් වහන්සේ ආදිත්ත පරයය සූත්‍රයේ දේශනා කරන්නේ දැන් උන පින්වත්නි අපි තව කෙනෙක්ගේ නිමිති බලනවනේ. අපි තව කෙනෙක්ගේ නිමිති බලනකොට තව කෙනෙක්ගේ වැරදි හරි මොනවා හරි දෙයක් පින්වත්නි ඇහෙන් බලනවා නම් ඒ ඇහෙන් බලනවට වඩා පින්වත්නි වටිනවා යකඩයක් අරගෙන පින්වත්නි ඒක උණු කරලා ඇහි තියාගන්න එක. බුදුන් වහන්සේ දේශනා කරන්නේ ආදිත්ත පරයය සූත්‍රයේ. එතකොට පින්වත්නි බුදුහාමුදුරේ දේශනා කරන්නේ යකඩ උලක් අරගෙන පින්වත්නි ඒක උණු කරලා ඇහි තියාගන්න එක සැපයි පින්වත්නි කෙනෙක්ගේ පෙර නිමිති ඇහෙන් බලනට වඩා. එහෙනම් කොච්චර දරුණුද? ඊට පස්සේ පින්වත්නි අපි කනෙන් තව කෙනෙක්ගේ පෙර නිමිති අහනවා නම් අපේ නිමිති තියාගෙන ඊට වඩා හොඳයි උලක් අරගෙන පින්වත්නි උණු කරලා කනේ තියාගන්න එක. කොපමණ දරුණුද නේද පින්වත්නි? අහනකොට දැන් හිරි වැටෙනව නේද? ඔන්න ඕක තමයි தત્ත්වේ. එතකොට පින්වත්නි ඊට පස්සේ ඇස කන නාසය අපි තව කෙනෙක්ගේ නිමිති ගඳ සුවඳ වශයෙන් නායෙන් ගන්නවා නම් ඊට වඩා වටිනවා උලක් අරගෙන ඒක පින්වත්නි ගිනිපත් කරලා අපේ නාහේ තියාගන්න එක. ඊට පස්සේ පින්වත්නි අපි දිවෙන් තව කෙනෙක්ගේ නිමිත්තක් අරගෙන රහ බලනවා නම් ඊට වඩා සැපයි උලක් අරගෙන ඒක පින්වත්නි උණු කරලා අපේ දිවේ තියාගන්න එක. අපි මේ කයෙන් තව කෙනෙක්ගේ නිමිත්තක් පින්වත්නි ස්පර්ශ කරනවා නම් ඊට වඩා සැපයි උලක් අරගෙන අපේ ඇඟේ තියාගන්න එක. ආදිත පරයය සූත්‍රෙත් පින්වත්නි බුදුන් වහන්සේ දේශනා කරන්නේ මොකද පින්වත්නි අපි මෙහෙම ඒ පහ කරන හින්දාම පින්වත්නි මේ සංසාරේ ගමන් කරනවා. මොකද අපිට ලිමිට් නැන්නේ පින්වත්නි. අපි අපේ ඇහැට ඕන රූපේ බලන්න දෙනවා. කනට ඕන ශබ්ද අහන්න දෙනවා. මෙහෙම කරන තාක්කල් සංසාරේ ගමන් කරනවද නැද්ද? කවදාවත් මේ ගමන නවතින්නේ නම් නැහැ. ඒ හින්දා පින්වත්නි දැන්වත් උත්සාහවන්ත වෙන්න, දැන්වත් වීරිය කරන්න. අපි මේ මගේ ඉන්ද්‍රිය දමනය මම සිද්ධ කරගන්නවා කියලා. දැන් ඉන්ද්‍රිය සංවරය කරන්න පටන් ගන්නද පින්වත්නි? දැන් මේ උපාසකම්මල ඉන්ද්‍රිය සංවරය කරන්න ආරම්භ කරලා තියෙන්නේ. ඇතම්මයි හිතලවත් නැතුවත් නේද? බොරුවට කියනවා මම නම් ඉන්ද්‍රිය සංවරය කරනවා කියලා. හොඳයි. එහෙමනම් පින්වත්නි ඔන්න දැන් අපි කතා කරේ ත්‍රිවිධ දුස්චරිතී ආහාරය උනේ ඉන්ද්‍රිය අසංවරය. ඉන්ද්‍රිය අසංවරී ආහාරය මොකද පින්වත්නි? අසති අසම්පජඤ්ඤකාරී බව. ඒ කියන්නේ මොකද පින්වත්නි? මන සිහි නුවණක් නැති බව.
ඕකනම් පින්වත්නි මේ සමාජයේ ලොකුම ප්‍රශ්නයක් නේද? බොහෝ දිනකට මනස සිහිය නැති බව. සිහිය නැති හින්දා පින්වත්නි කොපමණ විපතීන්ටපත් වෙනවද? හොඳයි. එහෙමනම් ඔන්න පින්වත්නි අසති අසම්පජඤ්ඤකාරී බවට ආහාර වෙන්නේ මොකද්ද? අයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද පින්වත්නි? හැමෝම හොඳින් බණ අහනව නේද? හැමෝම හොඳින් බණ අහනවා. අයෝනිසෝ මනසිකාරය කියන්නේ පින්වත්නි වැරදි ලෙස මෙනෙහි කිරීම. හොඳයි. අපි ඊළඟ පැත්තේදී පින්වත්නි විද්‍යා විමුක්තියදී අපි මේවම අනිත් පැත්ත සාකච්ඡා කරනවා. අපි මේක හරි පැත්තට අපි ඊළඟට සාකච්ඡා කරලා බලමු. එහෙමනම් පින්වත්නි අයෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද? වැරදි ලෙස මෙනෙහි කිරීම. පින්වත්නි යෝනිසෝ මනසිකාරයේ තියෙනවා අපි යහපත් ආකාරයෙන් මෙනෙහි කළ යුතු ආකාර 11ක්. ආකාර කීයක්ද? 11. අපි ඒක ඊළඟ පැත්තේ තමයි සාකච්ඡා කරන්නේ. ඊට පස්සේ පින්වත්නි අයෝනිසෝ මනසිකාරයේ ආහාර වෙන්නේ මොකද්ද? අශ්‍රද්ධාව. අශ්‍රද්ධාව පින්වත්නි කියන්නේ මොකද්ද? නැති බව නේද? බුද්ධ ධම්ම සංඝ කෙරෙහි පවතිනව සැකීම තමයි පින්වත්නි. ඒ කියන්නේ යමෙකු ගාව අශ්‍රද්ධාව තියෙනවා නම් ඒක නා බුදුන් දහම් සංඝන් විශ්වාස කරන්නේ නැහනේ. හොඳයි. එහෙමනම් මේ පිටුන ගාව ශ්‍රද්ධාව නැහනේ. ශ්‍රද්ධාව තියෙන හින්දා මේ පින්කම් කරන්නේ නේද? ශ්‍රද්ධාවෙන් මේ පින්කම් කරන්නේ. හොඳයි. එතකොට පින්වත්නි අශ්‍රද්ධාවේ ආහාරය මොකද්ද? අසත් ධර්ම ශ්‍රවණය. අසත් ධර්ම ශ්‍රවණය කියන්නේ මොනවද පින්වත්නි? මොනවද? චතුරාර්ය සත්‍ය ආරෂ්ඨාංග මාර්ගය කියන මෙන්න මේ උතුම් වූ මාර්ග වලින් පිටින් අපි මොනවා හරි දෙයක් අහනවා නම් බුදුහාමර දේශනා කරන්න පින්වත්නි චතුරාර්ය සත්‍ය ආරෂ්ඨාංග මාර්ගයෙන් තොරව අපි කතා කරන හැම දෙයක්ම බොරු කියලා. ඒ කියන්නේ දැන් ඔය පින්නතුනේ කෑම කනකොට එමය හොදි වල දැන් අම්මා දරුවන්ට කෑම හදන් ඇවිල්ලා හොද්දි දැන් රහ අහනකොට පුතා කියන අනේ අම්මේ අද නම් හොද්ද හරි රහයි කියනවනේ. ඒකත් පින්වත්නි බොරුවක්. ඒ මොකද බොරුවක් වෙන්නේ? චතුරාර්ය සත්‍ය ආරෂ්ඨාංග මාර්ගයෙන් තොරයි. අපි දැන් මේ කතා කරන්නේ මොකද්ද? අපි ඒ මාර්ග ගමන් කරන උන ආකාරයනේ. සද්ධර්මයේ පින්වත්නි කිසි වෙලාවක මුසාවක් වෙන්නේ නැහැ. එහෙමනම් අපි පින්වත්නි දවසකට අපි හිතමු දැන් අපි විනාඩියකට කතා කරන්නේ වචන අපි හිතමු පින්වත්නි වචන 100යි නම් 100න් 95ක්ම මොනවද මුසාබස් තමයි මේ කතා කරන්නේ. ඉඳි හිට ඔන්න වචන 5ක් 10ක් අපි හොඳ දේවල් කතා කරයි නේද? එහෙම නෙවෙයිද? හැබැයි නෑ වගේ. උපාසකම්මල ඉන්නේ නම්. හොඳයි. එහෙමනම් පින්වත්නි අසත් ධර්ම ශ්‍රවණයට ආහාර වෙන්නේ මොකද්ද? අසත්පුරුෂ සේවනය. අසත්පුරුෂය කියන්නේ කවුද පින්වත්නි? අසත්පුරුෂය පින්වත්නි යමෙකු ප්‍රාණඝාතය සිද්ධ කරයි නම් යමෙකු හොරකම් කරයි නම් යමෙකු කාමී වර්ධවා හැසිරෙයි නම් යමෙකු බොරු කියයි නම් යමෙකු සුරාපානය කරයි නම් අන්න ඒ කෙනා පින්වත්නි අසත්පුරුෂයෙක්. ඔන්න පින්වත්නි වඩාත් අසත්පුරුෂයෙක් වෙන්නේ කවුද? යමෙකු ප්‍රාණඝාතය සිද්ධ කරයි නම් ඔහු ප්‍රාණඝාතය සිද්ධ කරන ගමන් තමන්ගේ මිත්‍රයාවත් ප්‍රාණඝාතය යොදවනවා නම් අන්න පින්වත්නි ඒක නා තමයි ලොකුම අසත්පුරුෂයා. යමෙකු හොරකම් කරයි නම් තමන්ගේ යාළුවවත් හොරකමට එකතු කරගනී නම් අන්න ඒක නා තමයි ලොකුම අසත්පුරුෂයා. එහෙමනම් අපිට තේරෙනව නේද පින්වත්නි? දැන් මේ අවිද්‍යාව පින්වත්නි පැන නගින්නේ කොහොමද? යටම තියෙන මොකද්ද? ප්‍රධානම රුකුල මොකද්ද? අසත්පුරුෂ සේවනය. හොඳ යහළු මිත්‍ර හොඳ මිනිසුන් ආශ්‍රය කරන්නේ නැති හින්දා මොකද්ද වෙන්නේ පින්වත්නි? ටික මේ පඩි ටික නගලා අන්තිම අපි අවිද්‍යාවට යනවා. හැමෝටම පැහැදිලි නේද? ඔන්න එහෙනම් පින්වත්නි අද ඔන්න දැන් අපි අවිද්‍යාවේ පාර සාකච්ඡා කරා. හැමෝටම පැහැදිලි නේද? අපැහැදිලි තැනක් තියෙනවා නම් අහන්න පුළුවන්. හොඳයි. දැන් එහෙනම් පින්වත්නි අපි අවිද්‍යාවේ පතිය සාකච්ඡා කරා. දැන් අපි විද්‍යා විමුක්තියේ පතිය මොකද කියලා බලමු. එහෙමනම් පින්වත්නි දැන් මොකද මේ පින්වත්නි අපි එකටම අවිද්‍යාව ගැන කිව්වේ? දැන් අපි මහා කච්චායන මහරහතන් වහන්සේ ගත්තාම උන්වහන්සේ පින්වත්නි යම් ධර්මයක් දේශනා කරනවා නම් එකටම ඒකේ වැරදි පැත්ත තමයි දේශනා කරන්නේ. ඒකේ ආදීනව තමයි දේශනා කරන්නේ. ඒ මොකද පින්වත්නි මේ දේශනා කරන්නේ? එතකොට ඒක පින්වත්නි අහන කෙනාට හරි පහසුයි අවබෝධ කරගන්න. දැන් ඔය පින්වතුන් විද්‍යාව ගත්තාම ඒක අනිත් පැත්ත අවිද්‍යාවනේ. ඒකට අවිද්‍යාව ඉගෙන ගත්තාම පින්වත්නි විද්‍යාව ඉගෙන ගන්න හරි ලේසි. ඇයි දන්නවනේ මේකෙන් මේක වෙනවා කියලා. අපි මේක වැරදි ලෙස පාවිච්චි කරොත් මේක වෙනවා කියලා දන්නවද නැද්ද? හැමෝම දන්නවා. ඔන්න ඒ දැනුවත් වීමත් එක්ක අපි දැන් සාකච්ඡා කරමු එනම් විද්‍යා විමුක්තියකට පතය. පින්වත්නි විද්‍යා විමුක්තිය ආහාරය වන්නේ සප්ත බොජ්ජංග. මොනවද? සප්ත බොජ්ජංග. සප්ත බොජ්ජංගයි ආහාර වෙන්නේ පින්වත්නි මොන සතර සතිපට්ඨානය. මොනවද? සතර සතිපට්ඨානය. සතර සතිපට්ඨානයේ ආහාරයේ බවට පත්වන්නේ ත්‍රිවිධ සුචරිතය. මොනවද? ත්‍රිවිධ සුචරිතය.
ත්‍රිවිධ සුචරිතයේ ආහාරය වෙන්නේ ඉන්ද්‍රිය සංවරය. මොකද්ද? හැමෝම කියන්න ඕන. කො දැන් පිටිපස්සින් නැත් හැමෝම කියන්න ඕනේ. ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරයේ ආහාරය වෙන්නේ සති සම්පජඤ්ඤකාරී බව. මොකද්ද පින්වත්නි? සති සම්පජඤ්ඤකාරී බව. සති සම්පජඤ්ඤකාරී භවයේ ආහාරය බවට පත්වන්නේ මොකද්ද? යෝනිසෝ මනසිකාරය. මොකද්ද? යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරයේ ආහාරය බවට පත්වන්නේ මොකද්ද? ශ්‍රද්ධාව. මොකද්ද පින්වත්නි? ශ්‍රද්ධාව. ශ්‍රද්ධාවේ ආහාරය වෙන්නේ සද්ධර්ම ශ්‍රවණය. මොකද්ද ආහාරය? සද්ධර්ම ශ්‍රවණය. සද්ධර්ම ශ්‍රවණයේ ආහාරය මොකද්ද පින්වත්නි? එහෙමනම් සත්පුරුෂ සේවනය. හොඳ මිනිස්සු ආශ්‍රය කරාම තමයි අපි විද්‍යා විමුක්තියට යන්නේ. හොඳයි. පින්වත්නි එහෙනම් දැන් අපිට ලේසි නේද? අපි අවිද්‍යාව කිව්වේ මොනවද? චතුරාර්ය සත්‍ය නොදැනීම, ආරෂ්ඨාංග මාර්ග නොදැනීම, සුභ සුඛ අත්නිච්ච කියලා ගැනීමනේ. එහෙමනම් පින්වත්නි විද්‍යා විමුක්තිය කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය දැනීම, ආරෂ්ඨාංග මාර්ගය දැනීම, සුභ සුඛ අත්නිච්ච වශයෙන් නොගැනීම. අන්න පින්වත්නි කාරණා දැන් පහසුද නැද්ද? ලේසි නේද? ඕනම කෙනෙක්ට තනියෙන් වුණත් පින්වත්නි අවබෝධ කරගන්න පුළුවන් එකට ඒක වැරදි පැත්ත අපි අඳුරගත්තාම. එවනම් පින්වත්නි විද්‍යා විමුක්තිය කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය දැනීම, ආරෂ්ඨාංග මාර්ගය දැනීම, සුභ සුඛ අත්නිච්ච වශයෙන් නොගැනීම. හැමෝටම පැහැදිලි නේද? හැමෝටම පැහැදිලි. ඊට පස්සේ පින්වත්නි විද්‍යා විමුක්තිය ආහාරය මොකද කිව්වේ? සප්ත බොජ්ජංග. මොනවද සප්ත බොජ්ජංග? සප්ත බොජ්ජංග මොනවද පින්වත්නි? සති සම්බොජ්ජංගය, ධම්මවිජය සම්බොජ්ජංගය, විරිය බොජ්ජංගය, ප්‍රීති බොජ්ජංගය, පස්සද්ධි බොජ්ජංගය, සමාධි බොජ්ජංගය, උපේක්ඛා බොජ්ජංගය. බොහොම හොඳයි. එතකොට පින්වත්නි එහෙමනම් දැන් මේ සප්ත බොජ්ජංගයන් අපි වර්ධනය කරනකොට ඒට ආහාර වෙන්නේ මොනවද? සතර සතිපට්ඨානය මොනවද පින්වත්නි? කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. කායානුපස්සනා කියන්නේ කය පිළිබඳව මනාව මෙනෙහි කිරීම. වේදනානුපස්සනා කියන්නේ පින්වත්නි වේදනාවන් පිළිබඳව මනාව මෙනෙහි කිරීම. චිත්තානුපස්සනා කියන්නේ සිත පිළිබඳව මනාව මෙනෙහි කිරීම. ධම්මානුපස්සනා කියන්නේ නීවරණ ධර්මය පහ කිරීම සඳහා ගන්නා වූ නිවැරදිම මෙනෙහි කිරීම. එහෙමනම් පින්වත්නි අපිට තේරෙනවා දැන් මේ අති විශාල ධර්ම කරුණුවට අපිට යන්න මූලික වෙන්නේ සමහර කුඩා ධර්ම කරුණු නේද? අපි සමහරට පින්වත්නි අපි හිතන්නේවත් නැහැ. අපි මේ ගැන කල්පනා කරන්නේ. නමුත් අන්න ඒ වෙලේ පින්වත්නි වටින ධර්ම කරුණු එකතු වෙලා තමයි අන්තිමේ අපි මේ සප්ත බොජ්ජංග, සතර සතිපට්ඨාන ආදී ධර්ම කරුණු වලට ළඟා වෙන්නේ. හැමෝටම පැහැදිලි නේද? හැමෝටම පැහැදිලි. හොඳයි. ඊට පස්සේ පින්වත්නි ඊළඟ කාරණේ මොකක්ද? දැන් ඔය නිදිමත එනවනම් පින්වත්නි අරහම කරන්න බලන්න. හැමෝම කණින් ඇද ගන්න බලන්න. එතකොට නිදිමත නැති වෙනවා. දැන් සමහර උපාසකම්ල නිදිමත ඇවිල්ලා තියෙන්නේ. එහෙම නේද? දැන් බුදුන් වහන්සේගේ උපක්‍රමයක් පින්වත්නි. නිදිමත එනවනම් කණින් ඇද ගන්න එක දැන් මූණ සෝදාගෙන එන විදිහක් නැහැනේ. හොඳයි. ඔන්න එහෙනම් පින්වත්නි සතර සතිපට්ඨානයේ ආහාරය වෙන්නේ මොකද්ද? ත්‍රිවිධ සුචරිතය. දැන් අපි කලින් ත්‍රිවිධ දුස්තරිතයන කතා කරේ. ඒකෙදි අපි කිව්වා සිත කය වචනේ අපි දස අකුසලයන් කරනවා කියලා. නමුත් පින්වත්නි ත්‍රිවිධ සුචරිතය මොකද්ද වෙන්නේ? දස කුසලයන් අපි සිද්ධ කරන්නේ. ඔන්න පින්වත්නි අපි දැන් කය ගත්තාම අපි යන්නේ අලෝභ, ආදේශ, අමෝහ කියන බාරේ. අපි පින්වත්නි අලෝභයෙන් මොකද කරන්නේ? හොරකම් කිරීමෙන් වැළකෙනවා. ආදේශයෙන් මොකද කරන්නේ? ප්‍රාණඝාතයෙන් වැළකෙනවා. අමෝහයෙන් මොකද කරන්නේ? කාමයේ වර්ධව හැසිරීමෙන් ඒකන බුද්ධිමත්ව වැළකෙනවා. ඊට පස්සේ පින්වත්නි දැන් වචනය. වචනයෙන් ගමන් කරන්නේ අලෝභ, අදෝස, අමෝහ. ඒකන අලෝභයෙන් බොරු කීමෙන් වැළකෙනවා. අදෝෂයෙන් මොකද පින්වත්නි? කේලම් සහ පරුස වචන කීමෙන් වැළකීමෙන් හික්මෙනවා. ඊට පස්සේ පින්වත්නි ඒකන අමෝහයෙන් සම්පප්පලාප හිස් වචන කතා කිරීමෙන් වැළකෙනවා. දැන් මේ පින්වතුන් වැළකීලා දින්නේ හොඳයි. ඊට පස්සේ පින්වත්නි සිත. ඒකිනා ගමන් කරන්නේ අලෝභ, අදෝස, අමෝහ. ඒකිනා පින්වත්නි අලෝභයෙන් අභිජ්ජාව පහ කරනවා. ආදේශයෙන් ව්‍යාපාදිය පහ කරනවා. අමෝහයෙන් මිච්ඡා දිට්ඨිය පහ කරලා සම්මා දිට්ඨියට පෙරලා පැමිණෙනවා. හැමෝටම පැහැදිලි නේද? හැමෝටම පැහැදිලි. ඊට පස්සේ පින්වත් දැන් මේ ත්‍රිවිධ සුචරිතී ආහාරය මොකද්ද? ඉන්ද්‍රිය සංවරය මොකද්ද?
ඉන්ද්‍රිය සංවරය. පින්වත්නි මේ ඉන්ද්‍රිය සංවරය ගත්තාම ඒකිනා කිසිම වෙලාවක ඇසට දඩාව තියන්න දෙන්නේ නැහැ. කනට දඩාව තියන්න දෙන්නේ නැහැ. ওই විදිහට මේ මුළු පංච ඉන්ද්‍රියයටම දඩාව තියන්න දෙන්නේ නැහැ. දන්වල දාලා අල්ලගෙන ඉන්නේ. එතකොට දන්වල දාලා අල්ලගෙන ඉඳලා යහපත් පැත්තට විතරයි යවන්නේ. එහෙම කරාම පින්වත්නි අකුසල් වෙනවද? නැහැ. මොකද අපි අකුසල් පැත්ත දොරටු වහලා කුසල පැත්තේ දොරටු පමණ අපි අරලා තියෙන්නේ. එහෙමනම් පින්වත්නි දැන් අර කිව්වා වගේ අර උල් තියාගන්න එක වේදනාව වැඩි දඩුද? වේදනාවන් වැඩි. ඒ වේදනාව විඳින්න කැමතිද? නැහැ. අපි දැන් උල් කරපු, ගිනියම් කරපු උලක් පින්වත්නි හිටියාගෙන කැමතිද? කවුරුත්ම කැමති නැහනේ. එහෙමනම් ඒ දුක් වලින් මිදෙන්න නම් මොකද කරන්න ඕනේ? මේ ඇස කන නාසය දිව ශරීරය පාලනය කරගන්න ඕනේ. පාලනය කරගන්නවද? දැන් එහෙම නැත්නම් පින්නත්නි අද ඉඳන්ම මහන්සි වෙන්න. දැන් ඔය පින්නතුන් මේ ධර්ම කරුණු මතක තියාගෙන ගෙදර ගිහිල්ලා වෙන්න පුළුවන්. නිදා ගන්න විනාඩි 5ක් හරි තියලා පින්නත්නි මෙනෙහි කරන්න. මොනවද අද මේ පොඩි හාමුදුරුවෝ අපිට දේශනා කරේ? මේවා අපේ ජීවිතේට කොහොමද සංසන්දනය වෙන්නේ? මේ දේව අපේ ගාව තියෙනවද? තියෙනවා. එහෙමනම් මම මේවා පහ කරන්න මහන්සි වෙන්න ඕනේ කියලා පින්නත් අදිෂ්ඨාන කරගන්න. අදිෂ්ඨාන කරලා ඒ තුල ගමන් කරන්න. අන්න පින්නත් එතනම මේ පින්නු සාර්ථකත්වයට ළඟා වෙනවා. එහෙමනම් ඔන්න පින්නත් අද අපි මේ සාකච්ඡා කරන්නේත් නිවනට මාර්ගයක්. හැමෝටම පැහැදිලි නේද? හැමෝටම පැහැදිලි. ඔන්න එහෙමනම් පින්වත්නි ඉන්ද්‍රිය සංවරයට ආහාරය වෙන්නේ මොකද්ද? ඉන්ද්‍රිය සංවරයේ ආහාරය මොකද්ද? සති සම්පජඤ්ඤකාරී බව. ඒ කියන්නේ පින්වත්නි ඒකේ නාම මොකද කරන්නේ? සිහියෙන් ඉන්නවා. නින්දට යද්දි සිහියෙන් ඉන්නේ. නින්දෙන් ඇහැරෙද්දි සිහියෙන් ඉන්නේ. එතකොට පින්වත්නි ඒකේ නාම මේ ප්‍රබෝධමත් මේ ගත කරන හැම වෙලාවෙම දැන් පින්වත්නි බොහෝ දිනවා බණ අහන්න ගියාම ඔය නිදාගන්නේ. එක්ක බණ නොහා ඉන්නේ මොකද? අසිහියෙන් ඉන්නේ හින්දා. ඒකේ නාගව සිහිය නැහැ. සිහිය තියෙනවා නම් පැයයිද පැය දෙකයිද බණ අහන්නේ. ඒක මනාවට අහනවා. මනාවට අවබෝධ කරගන්නවා. මනාවට මෙනෙහි කරනවා. ඒ තුල ඒකේ නා දක්ෂව පින්වත්නි මාර්ගයේ ගමන් කරනවා. එහෙම නැති උදවිය මොකද කරන්නේ? බණට යනවා. මුළු පැයම නිදා ගන්නවා. එහෙම විලා පින්වත්නි සමහර උදවිය මොකද කරන්නේ? ඔය ගෙවල් වලට යන ගමන් ළඟ ඉන්න කෙනාගෙන් අහනවා ඒ හලවර හාමුදුරුවෝ බණට දේශනා කර බණේ මාතෘකාව මොකක්ද කියලා අහනවා. ඇයි පින්වත්නි පැයක් බණ අහන්න නැතුව මාතෘකාව දන්නවද? නෑ. ළඟ ඉන්න කෙනාගෙන් තමයි අහන්නේ මාතෘකාව මොකක්ද කියලා. එහෙමද ඊතර පින්නද අපි කොසල් මහ රජතුමා ගත්තාමත් එතුමා වුණත් පින්වත්නි කොපමණ බණ ඇහුවත් හරියට මේ කණෙන් අහනවා අනෙක් කණෙන් නිකම්ම පිට කරලා දානවා. එහෙම වෙන්න හොඳ නෑ පින්වත්නි. අපි නිතර මහන්සි අපිට පින්වත්නි මේ බණ අහන්න හැම වෙලාවෙම ලැබෙනවද? දැන් ඔය පින්වත්තුන් අපේ දැන් මේ මාතර බෝසත් පාරමී සංවිධානයේ මහතුරු ටික මේක සංවිධානය කරන නැත්නම් බණ අහන්න පුළුවන්ද? බෑ. එහෙනම් පින්වත්නි හැම වෙලෙම බණ අහන්න ලැබෙන්නේ නෑ. අහන්න ලැබෙන වෙලාවට කම්මැලි වෙන්නත් හොඳ නෑ නේද? කම්මැලි වුණොත් හොඳද? එමුණතර මහතුරු කරන දේත් වටිනාකම නැති වෙනවා. ඒ අය මේ කරන දේෙන් උපරිම ඵල ප්‍රයෝජනෙ ගන්න මේ පින්වතුන් මහන්සි වෙන්න ඕනේ. හොඳයි. එහෙමනම් පින්වත්නි සති සම්පජානකාරීත්වයේ පින්වත්නි ආහාරය මොකද්ද? යෝනිසෝ මනසිකාරය මොකද්ද? යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද පින්වත්නි? මනසේ ඒකේනා පින්වත්නි අවබෝධ කරගන්නවා. මනස සිහියෙන් ඒකේනා ඒක ඇහෙන දේ පින්වත්නි අවබෝධ කරගන්නවා. අපි කිව්ව නේද මේ කාරණා 11ක් තියෙනවා කියලා. ඔන්න පින්වත්නි මෙහිදී බුදුන් වහන්සේ දේශනා කරන්නේ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධිතෝ පරතෝ පලෝකතෝ ශූන්‍යතෝ අනාත්තතෝ. එතකොට පින්වත්නි දැන් මේ කාරණා 11 කිව්වනේ. දැන් බලයි මේ මොනවද මේ කාරණා 11 කියලා. හොඳයි. පින්වත්නි මේ කාරණා 11 තමයි රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන පිළිබඳ කෙරේ අපි හිතන්න ඕන විදිහ. අපි මේ කිව්වා වූ කාරණා පහ පිළිබඳව අපි හිතන්න ඕනේ අර කියපු කාරණා 11ට අනුව. ඒ කියන්නේ පින්වත්නි අපි රූප, වේදනා, සංඥා, සංස්කාරණ හිතන්න ඕනේ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, ලෙඩක් වශයෙන්. ඊට පස්සේ පින්වත්නි සරෝ බිබුලක් වශයෙන්. ඒ විතරක් නෙවෙයි. අපි ආබාධයක් වශයෙන්, විපතක් වශයෙන්. ඒ විතරද පින්වත්නි අපි හිතන්න ඕනේ බිඳෙන්නක් වශයෙන්, තමා නොවන්නක් වශයෙන්. අන්න පින්වත්නි අපි ඒ විදිහට මේක හිතනවා නම් මොකද්ද වෙන්නේ? අපි යෝනිසෝ මනසිකාරයෙන් යුක්තයි. එතකොට පින්වත්නි අපි දැන් කලින් කතා කරන්නේ අයෝනිසෝ මනසිකාරය. ඒවනම් අපිට තේරෙනවා මෙහෙම අපි හිතන්නේ නැත්නම්
කොහොමද? අයෝනිසෝ මනසිකාරයයි. මේ හිතනවා නම් යෝනිසෝ මනසිකාරයයි. හොඳයි. එහෙමනම් පින්වත්නි ඔන්න දැන් යෝනිසෝ මනසිකාරයට ආහාර වෙන්නේ මොකද්ද? මොකද්ද? හයියෙන් උත්තර දෙන්න ඕනේ. වැරදුනාට කමක් නැහැ. ශ්‍රද්ධාවන්න හරි. පින්වත්නි දැන් ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? අන්න හරි. බුද්ධ ධම්ම සංඝ කියන මේ තෙරුවණ කෙරෙහි පවතින අචල විශ්වාසය. දැන් උන පින්වත්නි හරියට මේ ශ්‍රද්ධාව ක්ලෝරීන් වගේ. මොනවා වගේද? ක්ලෝරීන්. දැන් අපි හිතමුකෝ ඔන්න කුණු මඩ රොන් තියෙන ලිඳකට අපි ක්ලෝරීන් ටික දැම්මම මොකද වෙන්නේ? පිරිසිදු වෙනවා. එතකොට පින්වත්නි අපේ මේ කැළඹුණු සිතටත් ශ්‍රද්ධාව ආවන් පස්සේ මොකද වෙන්නේ? සිත පින්වත්නි ක්ලීන් වෙනවා, පිරිසිදු වෙනවා. දැන් පිරිසිදු වෙන ලිඳක් පිරිසිදු වෙන කොහොමද පින්වත්නි? ක්ලෝරීන් දැම්මම අර දෙන කුණු රොඩු ඔක්කොම ටික තන්තුවක් වගේ ගිය පල්ලෙහා බැඳෙනව නේද? ඒතර ඒව උඩට එන්නේ නැහැ. දැන් පල්ලෙහාන තියෙන්නේ. එතකොට පින්වත්නි ශ්‍රද්ධාව අපේ හිතට ආවම මොකද්ද වෙන්නේ? කෙලෙස් ටික යටපත් වෙනවා. එතකොට පින්වත්නි ශ්‍රද්ධාවෙන් බණ අහන්න කියන්නේ මොකද? ශ්‍රද්ධාවෙන් බණ අහන්න කියන්නේ මොකද? කෙලෙස් තියෙනකොට පින්වත්නි බණ අහන්න බෑ. ඔය කෙලෙස් තියෙනකොට සමහරු බණට ආවන් පස්සේ සමහරු බලනවා මම ගෙදර දොර වහලාද ආවේ. මම හදපු එළවලු හට්ටිය වහලාද ආවේ. ගෙට හොරු පැනලා දන්නෙත් නැහැ. ඔහොම පින්වත්නි සමහරු බණට ඇවිල්ලා වාඩි වෙච්ච ගමන් කල්පනා කරනවනේ. ඒ කෙලෙස් සහිත අය. නමුත් පින්වත්නි ශ්‍රද්ධාවෙන් බණ අහන ලෑස්ති වෙන කෙනා අර ශ්‍රද්ධාවෙන් ක්ලෝරීන් දාර තමන්ගේ හිත පිරිසිදු කරගන්නවා. අර කෙලෙස් ටික පින්වත්නි තන්තුවක් වශයෙන් පළවෙන. හැබැයි පින්වත්නි ආයේ කෙලෙස් උඩට එන්නේ නැති නෑ. දැන් ක්ලෝරින් දැමමත් එකපාරක් දාලා හරියනවද? නෑ. ටික දවසක් ගිහලා මොකද වෙන්නේ? ආයමත් කුණුරොන් මඩ ටික උඩට එනවා. ඉස්මතු වෙනවා. ඒ වගේ ශ්‍රද්ධාවත් පින්වත්නි පහ වෙලා ගියාම කෙලෙස් ටික ආයමත් මොකද වෙන්නේ? උඩට එනවා. ඒ හින්දා පින්වත්නි හැම වෙලාවෙම ඒකයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ මේ කෙලෙස් කසටයන් අපි නිරන්තරයෙන් පහ කරන්න මහන්සි වෙන්න ඕනේ කියලා. ඒ හොඳයි. එහෙමනම් පින්වත්නි එහෙමනම් ශ්‍රද්ධාව ගැන අපි දැන් සාකච්ඡා කරා. ශ්‍රද්ධාවේ ආහාරය මොකද පින්වත්නි? අන්න හරි සද්ධර්ම ශ්‍රවණය. එතකොට පින්වත්නි දැන් මේ සද්ධර්ම ශ්‍රවණය කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය ආරෂ්ඨාංග මාර්ගයේ පිළිබඳව ධර්ම ශ්‍රවණය කිරීම. එහෙමනම් අසත් ධර්මයේ කිව්වේ මොකද පින්වත්නි? චතුරාර්ය සත්‍ය ආරෂ්ඨාංග මාර්ගයෙන් පිටබන හීමනේ. නමුත් මෙතනදී කරන්නේ මොකද්ද? යහපත් දේම නිතරම අහන එක. හොඳයි. ඊට පින්වත්නි සද්ධර්ම ශ්‍රවණීය ආහාරය මොකද්ද? සත්පුරුෂ සේවනය. සත්පුරුෂය කියන්නේ කවුද පින්වත්නි? සත්පුරුෂයෝ ප්‍රාණඝාතයෙන් වැළකෙනවා, හොරකම් කිරීමෙන් වැළකෙනවා, කාමී වර්ධව හැසිරීමෙන් වැළකෙනවා, බොරු කියන්නේ සුරාපානයෙන් වැළකෙනවා. වඩාත්ම සත්පුරුෂය මොකද්ද කරන්නේ? තමනුත් ප්‍රාණඝාතයෙන් වැළකීලා යාළුවවත් ප්‍රාණඝාතයෙන් මුදවනවා. තමනුත් හොරකමෙන් වැළකීලා යාළුවවත් හොරකමෙන් මුදව ගන්නවා. තමනුත් කාමී වර්ධව හැසිරීමෙන් වැළකීලා යාළුවවත් එකෙන් බේර ගන්නවා. ඔන්න පින්වත්නි සත්පුරුෂයෝ. අපි පින්වත්නි හරියට දැන් මේක chart එකක ඇඳලා දැන් ඔය පින්වත්නි පුළුවන් නම් මතකයි නම් පින්වත්නි මේක ඇත්තටම ගිහලා ගෙදර අඳින්න. කොළ දෙකක මේක විද්‍යා විමුක්ති පාර මේක අවිද්‍යා විමුක්ති පාර කියලා පින්වත්නි ඇඳුතින් අපිට අන්තිමට පේන්නේ මොන දෙකද? සත්පුරුෂ සේවනය සහ අසත්පුරුෂ සේවනය. එහෙමනම් මේ හැම දෙයකටම පින්වත්නි විද්‍යාව ඇති වෙන්න හේතු වෙන්නේ ඇසුරු කිරීම, අවිද්‍යාව ඇතිවීමට හේතු වන්නේ යාළුව ඇසුරු කිරීම. එතන වෙන්නේ මොකද පින්වත්නි? හොඳ යාළුව ඇසුරු කිරීම සහ නරක යාළුව ඇසුරු කිරීම. එහෙමනම් හැම වෙලෙම පින්වත්නි අපි ප්‍රාර්ථනා කරන්නේ මොකද්ද? යහපත් මිත්‍රවම අපිට ලැබේවා කියලා අපි හිතන්න ඕනේ. හොඳයි. දැන් උන පින්වත්නි මේ සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේ හැම වෙලාවකදීම දේශනා කර ලස්සන උපමාවක් තියෙනවා. ඒ උපමාව තමයි ඔන්න පින්වත්නි මෙතන දැන් ඔන්න කන්දක් තියෙනවා, පර්වතයක් තියෙනවා. උස්සට පර්වතයක් තියෙනවා. වැහි වහින වෙලාවක පින්වත්නි පර්වතයේ උඩට වතුර වැටෙනවනේ. වතුර වැටිලා මොකද්ද වෙන්නේ? ඒව හිමීට ගලාගෙන එනවා පල්ලෙහාට. ගලාගෙන එනකොට පින්වත්නි ගල්, පර්වත කෑලි. ඊටර පින්වත්නි මුල්, ගස් මුල් තියෙනවා. මේ හැම දෙයකම හැපි හැපි නෙන්නේ. ඔහොම ඇවිල්ලා එකට මොකද්ද වෙන්නේ? ඇල්, පොඩි පොඩි ඇල, දොළ, පොකුණු, පොඩි පොඩි වලවල් ටික ටික පිරෙනවා. ඔහොම පින්වත්නි පිරිපිරි ඇවිල්ලා මොකද්ද වෙන්නේ? ඊට පස්සේ චූටි ගංගා පිරෙනවා. චූටි ගංගා පිරලා මොකද්ද වෙන්නේ?
මහා ගංගා පිරෙනවා. අන්තිමේ මහා ගංගාව පිරලා මොකද වෙන්නේ පින්වත්නි? මහා සමුද්‍රයට එකතු වෙලා මහා සමුද්‍රය පිරෙනවා. එහෙමනම් ඒ වගේ තමයි අපි දැන් පින්වත්නි අවිද්‍යාව පාර ගත්තොතින් පොඩියට අසත්පුරුෂ සේවනයෙන් පටන් ගත්තා. ටික ඇවිල්ලා අන්තිමේ මහා සමුද්‍රයේ මොකද අවිද්‍යාව. ඔන්න ඒක. ඊට පස්සේ පින්වත්නි විඥා විමුක්තිය ගත්තම සත්පුරුෂ සේවනයෙන් පටන් ගත්තා. ටික ඇවිල්ලා මහා සමුද්‍රණය මොකද අන්තිමේ විඥා විමුක්තිය. එහෙමනම් අද මේ පින්වත් අපි මේ සාකච්ඡා කරේ මෙතුවක් වෙලා මේ පින්වත් හැමදෙනාම විසින් Tamanගේ ජීවිතය මෙලොව ජීවිතයත් පරලොව ජීවිතයත් සාර්ථක කරගත යුතු ධර්මයක් නේද? එහෙම නේද? එහෙම තමයි. පින්වත්නි දැන් මේ පින්නතුන් ගත්තාම හැමෝම ධර්මය අහනවනේ. ඇත්තටම පින්වත්නි මේ පින්නතුන් ධර්මයට ලෝභයිද නැද්ද? කල්පනා කරලා බලන්න. ධර්මයට ලෝභයිද නැද්ද? ලෝභ වෙන එක හොඳයිද නැද්ද? හොඳ නෑ නේද? හැබැයි දැන මොකද දැන් ධර්මයට ලෝභ? එහෙමනම් මොකද ලෝභ? හොඳයි. පින්වත්නි දැන් මේ ධර්මය ගත්තාම බුදු පියාණන් වහන්සේ දේශනා කරන මේ බුදුන් වහන්සේගේ ධර්මයේ තුල උන්වහන්සේ හැම වෙලෙම දේශනා කරන්නේ මොකද පින්වත්නි? අත්හරින්න කියලා. කොහොම දේශනා කරන්නේ? අත්හරින්න කියලා. හැමදේම අත්හරින්න කියන බුදුන් වහන්සේ කොහෙදවත් පින්වත්නි ධර්මය අල්ලගන්න කියලා තියෙනවද? කොහෙවත්ම නැහැ. එහෙමනම් ධර්මයේ උනත් පින්වත්නි අපි අත්හරින්න සූදානම් වෙන්න ඕනේ. ඒකනම් දැන් ඔය අම්මලා තාත්තලා තමන්ගේ දරුවෝ අතරින් සූදානම්ද? නෑ නේද? දැන් කවුරු හරි කෙනෙක් ඇවිල්ලි ඉවරලා අම්ම කෙනෙක්ට කියනවා මේ දරුවෝ පවුල ඔක්කොම අතහැරලා හිමාලයට ගිහලා භාවනා කරන්න කිව්වොත් භාවනා කරන්න පුළුවන්ද? ඔය අම්ම තාත්තට පුළුවන් අම්මට පුළුවන්ද වෙ ඉන්න? කොහොමවත්ම අපි තම ගියා කියලා දවසයි දෙකයි ලොකු පුතා මතක් වෙනවා. පොඩි පුතා මතක් වෙනවා. පොඩි දුව මතක් වෙනවා. සැමියා මතක් වෙනවා. මතක් වෙනවද නැද්ද? හිතලා බලන්න පින්වත්නි. එතකොට එහෙමනම් දැන් අපි කොහොම හරි කරලා දැන් මේ පවුල අතහරින්න ඉගෙන ගත්තා වගේම අන්තිමේ අපිට පින්නත් අතහරින ධර්මය. දැන් මේ ධර්මය අතහරින්නත් අපි සූදානම් වෙන්න ඕනේ. බුදුහාමුදුරු දේශනා කරනවා ඒත් මජ්ක්‍ධිම නිකායෙම ඕපම්ම වග්ගයේදී පින්වත්නි අලගද්දූපම කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රයේදී බුදුන් වහන්සේ දේශනා කරන්නේ ධර්මයට උපමාවන් දෙකක් දේශනා කරන උපමාවන් කීයක්ද? දෙකක්. දැන් පින්වත්නි මේ උපමාවන් දෙක තමයි එකක් සර්පයේ උපමාව අනික පෞරක උපමාව. දැන් මේ පිනත් කෙනෙක් කවුරු හරි කෙනෙක් ගිහිල්ලා උන සර්පයෙක් ඉන්නවා. සර්පයෙක්ගේ වැරද්දට කියල්ලුවොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ඌ අපිව දෂ්ට කරනවා නේද? ඒ වගේ පින්වත්නි අපි උනත් මේ ධර්මයේ වැරදි තැනින් ඇල්ලුවොතින් අපි වැරද්ද තැනින් ඒකට පින්නත් උන අපි හිතමු කවුරු හරි කෙනෙක් පන්සිල් පද පහවත් දන්නේ නැහැ. හැබැයි ඇවිල්ලා එකපාරට දැන් මේ අවිද්‍යාව වගේ ධර්මයක් ශ්‍රවණය කරොත් ඒ කෙනාට වැටහෙනවද? නෑ. ඒ කෙනාට එතනම මේ ධර්මී පහ වෙන්න පුළුවන් පින්වත්නි. ඒකයි ඒම විශක් වෙන්න පුළුවන්. ඒ හින්දා හැබැයි පින්වත් අපි සර්පෙගේ ඔළුවෙන් අල්ලගත්තොත් මොකද වෙන්නේ? උට අපිට විපතක් කරන්න පුළුවන්ද? සිදු කිරීමට හැකියාවක් නෑ. ඒ වගේ අපි උනත් පින්වත්නි එකටම ධර්මයේ හරි තැනින් අල්ල ගන්න ඕනේ. අපිට මේක ඩිවෙලොප් කරගන්න පුළුවන් තැනින් අල්ල ගන්න ඕනේ. එහෙම වුණාම තමයි අපිට පුළුවන් වෙන්නේ මේක ඉදිරියට අපේ ජීවිතය සාර්ථක කරගෙන ගන්න. දෙවෙනි උපමාව මොකද පින්වත්නි? පෞරක උපමාව. දැන් මේදී බුදුන් වහන්සේ දේශනා කරන්නේ පින්වත්නි ඔන්න සංසාරයේ නැමැති ගංගාව මෙතන තියෙනවා. මේ පැත්තේ තියෙනවා ධර්මයේ නැමැති පෞර. නිවන් දකින්න කෙනා මොකද කරන්නේ? අර ධර්මයේ නැමැති පෞරට නගිනවා සංසාර නැමැති ගංගාවෙන් එතන වෙලා නිවන් දකින්නවා. දැන් ඔහම නිවන් දකින්න කෙනෙක් පින්වත්නි අනේ මම මේ පෞර හින්දා නේද නිවන් දැකේ කියලා ඒ පෞර කරේ තියාගෙන යන්න ඕනේද? යන්න ඕනේද නෑ. ඒකෙම අපි උදාහරණයක් ගත්තොත් දැන් ඔය කවුරු හරි කෙනෙක්ගේ අතේ කටුවක් ඇනිලා. ඒ කට්ට ගන්න තව කට්ටක් ආදේශ කරා. දැන් ඔන්න අනිච්ච කට්ට අරගෙන විසි කරා. දැන් ගත්ත කට්ට තියෙනවනේ. අනේ මම මේ කට්ටේ හින්දා නේදර කට්ට ගත්තේ කියලා අතේ යනන් ඉන්නවද? අතේ යනගෙන ඉන්නවද? හැබැයි සමහරු දෙවි අතේ යනගෙන ඉන්නවා වගේ. ඒ වන්නොනට කරන්නේ නැහැ නේද පින්වත්නි. අපි අපේ අවශ්‍යතාවයට ගත්තා. ඊට පස්සේ බැහැර කරා. ඒ විදිහට පින්වත්නි ධර්මයේ උනත් නිවන කියන මේ උතුම් සෝය අත්විඳින අපි භාවිතා කරා. ඊට පස්සේ ඒකුණත් අපි අතාරින්න පුරුදු වෙනවද නැද්ද? පුරුදු වෙ. පින්වත් නිවන් දකින්න කෙනා කොහොමද ධර්මයේ අතාරින්න සූදානම්?
ඒකේ අවශ්‍යතාවය බුදුන් වහන්සේ දේශනා කරන්නේ එහිපාසික ධර්මයකින් පින්වත්නි. අවිත් බලන්න කියලා උන්වහන්සේම දේශනා කරනවා. එහෙමනම් මේ හැමදෙනාම පින්වත්නි දැන් මේ වර්තමාන සමාජයේ පුරුදු වෙලා තියෙන හැම වෙලෙම මොකද පින්වත්නි? බණට යනවා, බණ අහනවා, ගෙදර ගියාම බණ අමතකයි. ඒකනේ පින්වත්නි එහෙම නැතුව මේ හැමදෙනාම අද ඉඳලවත් පින්වත්නි මහන්සි වෙන්න. ඒ මොකටද මහන්සි වෙන්න ඕනේ? තමන් අහන්නේ පින්වත්නි දවසට එක බණයිද? ඒ බණ පුළුවන් තරමක් මතකේ තියාගන්න. මොකද මතකේ තියාගන්න කියන්නේ දැන් මේක මෙනෙහි කරන අමතක කරලා බෑනේ. මෙනෙහි කරන්න නම් පින්වත්නි මේක අපිට මතකේ තියෙන්න ඕනේ. මතකේ තිබුණම අපිට පුළුවන් වෙනවා මේක මෙනෙහි කරන්න. මෙනෙහි කිරීම තුළ අපිට පුළුවන් වෙනවා යථාර්ථය අවබෝධ කරගන්න. එහෙමනම් මේ හැමදෙනාම මේ ධර්ම සාකච්ඡාව පින්වත්නි පුළුවන් තරමක් මතක තියාගන්න. ඒ මොකද මතක තියාගන්න කියන්නේ මේක මෙනෙහි කිරීම තුලම සැබෑම සෝය පින්වත්නි මතින්දින්න පුළුවන් පින්වත්නි. එහෙමනම් මතක් කරන්නේ නිවසේට ගිහිල්ලා පින්වත්නි විනාඩි 5ක් හෝ 10ක් මේක මෙනෙහි කරන්න. අන්නේ මෙනෙහි කිරීම තුල සැබෑම සෝය විඳීමට හැකියාව මේ පින්වත් හැමදෙනාටම තියෙනවා. හොඳයි. එහෙමනම් හැමදෙනාම සාදුනාදයක් පවත්වමු. දසමසක්ම කුසේ හොවා තමලේ කිරි බවට පත් කරමින් තම ආදරණීය දරුවන්ට පවා ඇතිදැඩි කළ ඒ ආදරණීය මව්සෙනෙහසට මේ කවි පෙළ උපහාරයක්ම වේවා. දිවා එළිය විඩා බරයි පුතේ කුස රාත්‍රියට නින්දක් නෑ සැකය තැලෙයි කුස පුතාගේ දොල දුකට තමයි කෑවේ කෑම රස